साधु 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 नमो तस्ස भगवतो अरहतो सम्मा सम्बुद्दस्ස नमो तस्ස भगवतो अरहतो सम्मा सम्बुद्दस्ස नमो तस्ස भगवतो अरहतो सम्मा सम्बुद्दस्ස एत तुम्हे भिक्खवे पंच नीवरणे पहाय चेतसो उपक्केलेसे පඤ්ඤාය දුබ්බලීකරණේ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං එරිත්වා විහෙරත තථා ဒ ුතියං තථා තතියං තථා චතුර්ථින් ඉති උද්දමදෝ තිරියං සබ්බදි සබ්බත්තාය සබ්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවෛරේන අව්‍යාපච්චේන එරිත්වා විහෙරතාති සාදු සාදු. මේ භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී භාවනාව පිළිබඳව දේශනා කරපු මේ පාළි වාක්‍ය කාණ්ඩය තමයි තියෙන්නේ. දැන් අපි මේකේ අර්ථකථනය දැන් දැනගන්න අවශ්‍යයි. ඒකේ මොකද්ද තියෙන්නේ? ඒත තුම්හේ භික්කවේ. භික්ෂුන් වහන්සේ නේද? ඒත තුම්හේ භික්කවේ පංච නීවරණේ පහය. පංච නීවරණේ පහය. ඒ කියන්නේ මොකද්ද? පංච නීවරණ ධර්ම ප්‍රහාණය කර ගැනීම පිණිස. මොනවාද මේ පංච නීවරණ ධර්ම කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. ඇයි මේකට නීවරණ කියලා කියන්නේ? නිවන අවරණ බැවින් ඒකට නීවරණ කියලා කියනවා. එතකොට මේ කාමච්ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කාමයට තියෙන කැමැත්ත නේ. යම්කිසි කාම අරමුණක් ඔස්සේ අපි සතුටක් සොම්නසක් විඳිනවා නම් එතන කාමච්ඡන්දයක් තියෙනවා නේ. එතකොට ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ සුවඳ, දිවට රසය, කයට පහස කියන මේ පංච ద్వාර වලින් ගන්නා අරමුණු තුල අපි සතුටක් සොම්නසක් විඳිනවා නම් ආස්වාදයක් කරනවා නම් අන්න එතන කැමැත්තක් තියෙනවා. එතන ඒකට අපි කියනවා කාමච්ඡන්දය කියලා. කාමයට ඇති කැමැත්ත. කාමච්ඡන්දය. ව්‍යාපාදය කියලා කියනවා. මොකද්ද? ව්‍යාපාද. තරහව. ක්‍රෝධය නේද? ඊට පස්සේ ගැටෙන ස්වභාවයට අපි කියනවා ව්‍යාපාදය කියලා. තීන මිද්දය. අලසකම, නිදිමත, කුසීතකම, බත්මතය කියන අර්ථ වලින් මේ තීන මිද්දේ කියනවා. ඒ කියන්නේ සිතේ කය ඇති ගිලන් භාවයට තමයි තීන මිද්දේ කියලා කියන්නේ. ඒක සිතේ කය කියලා මොකද්ද එතන අදහස් කරන්නේ? සිත සහ කය කියලා. කය කියලා කියන්නේ චෛතසිකවල නේ. ඒ කියන්නේ වේදනා, සංඥා, චේතනා කියන චෛතසිකවල තියෙන අලසකම, ගිලන් භාවයට අපි කියනවා මේ කයේ ඇති ගිලන් භාවය කියලා. එතකොට මනසේ ඇති ගිලන් භාවයට අපි කියන්නේ මොකද්ද? විඥාන සිතේ ඇති ගිලන් භාවයට අපි කියනවා මනසේ මේ ඇති ගිලන් භාවය කියලා. එතකොට සිතේ කයේ ඇති ගිලන් භාවයට තීන මිද්දේ කියලා කියනවා. ඊට පස්සේ උද්ධච්ච කුක්කුචය. ඒ කියන්නේ මොකද්ද? සිතේ විසිරුණු කම උද්ධච්චය. කුක්කුචය කියන්නේ පසුතැවීම. කර නොකර දේවල් පිළිබඳව හිතේ ඇති විපිලිසර භාවය. පසුතැවීමට අපි කුක්කුචය කියලා කියනවා. ඒ කියන්නේ මොන වගේද? සාමාන්‍ය අනේ අපිට මේ කලින් කරගන්න බැරි වුණා. එහෙම නැත්නම් මගේ අතින් වැරද්දක් සිදු වෙලා තියෙනවා. අනේ මට මේ වැරද්ද නොකර ඉන්න තිබුණා. අන්න ඒ ආකාරයෙන් තමන්ගේ හිතේ ඇති වෙන විපිලිසර භාවය, සිතේ ඇති වෙන මේ පසුතැවීමට අපි කුක්කුචය කියලා කියනවා. විචිකිච්ඡාව කියලා කියන්නේ මොකද්ද? සැකය. මොකද්ද සැකය? බුද්ධ ආදී අටදැන පිළිබඳව සැකය. මොකද්ද? අටදැන පිළිබඳව සැකය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයනේ. ඊට පස්සේ ධර්ම රත්නය පිළිබඳව සැකය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකය කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම මේ වගේ මේ උත්තරමයක් හිටියද නේද? අබුදු වුණාද? මේ වගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණාද? මේ වගේ යමා මහ පෙරහැර පෑමේ හැකියාව තිබුණාද? මේ වගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ, සත්තානං ආසයානුසේ ඥානෙ,
මහා කරුණා සමාපatti ඥාන ආදී ඥාන තිබුණද? එහෙම පුළුවන් ද පුද්ගලයෙකුට කරන්න? ඉපදුන ගමන් කොහොමද මල් හතක් උඩ ඇවිද්දේ? ඒ ආදී දේවල් පිළිබඳව මේ සැකයක් තියෙනවා. අර දෙමන් හන්දිය කියලා කියන මේ පාරද මේ පාරද කියලා වෙන් කරගන්න විචිකිච්ඡාව හටගත්තට පස්සේ. අන්න ඒකටගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති සැකය කියලා. තව ධර්ම රත්නය පිළිබඳව මේ ධර්මය ප්‍රගුණ කිරීමෙන් අපිට මේ කියන උතුම් ඵලයන් ළඟා කරගන්න පුළුවන්ද? නිෂ්ඨාවන් සාක්ෂාත් කරගන්න පුළුවන්ද කියලා සැකයක් ඇති වෙනවා. අන්න ඒක විචිකිච්ඡාව කියලා කියන්නේ. ඊට පස්සේ සංඝ රත්නය. මේ වගේ සුපටිපන්න ආදී ගුණ තියෙන මේ වගේ අෂ්ටපුරුෂ පුද්ගල. ඒ කියන්නේ ආර්ය භාවයට පත්වෙච්ච මේ වගේ පුද්ගලයා මේ සංඝ රත්නය තුල ඉන්නවද? අන්න එහෙම කියලා යාගේ හිතේ සැකයක් හට ගන්නවා. තව මොකද්ද? නැහැ. රහතන් වහන්සේලාත් ඒ මහා සංඝ රත්නයේ යටතටනේ යන්නේ. තව මොනවාද තියෙන්නේ? අන්න හරි. මම පෙර සිටියද නැද්ද කියලා සිතේ සැකයක් හට ගන්නවා. දැන් ඔය විශේෂයෙන්ම අන්‍යාගමික අයට තියෙන ප්‍රශ්නයක් තමයි බුද්ධ ආගමේ දැන් නැවත උපතක් ගැන ප්‍රකාශ කරනවා. අපි මේ සසරේ මේ ඉපදී මෙරි යනවා කියලා. දැන් ඒගොල්ලන්ගේ ආගම් වල එහෙම දේශනා කරනවද නැහැ? ඒගොල්ලන්ගේ ආගමේ මොකද? ඒක සැකයක්. ඒ සැකේ හිටියද? අපි පෙර සංසාරේ මෙතෙන්ට ආවද නැද්ද කියලා සැකයක් තියෙනවා. අපි පෙර ජීවිතවල හිටියද නැද්ද කියලා සැකයක් අපිට තියෙනවා. දැන් එහෙම ප්‍රශ්නයක් ඕගොල්ලන්ගෙන් කවුරුට අන්‍යාගමික කෙනෙක් ඇවිල්ලා අහුවොත් ඕගොල්ලෝ කොහොමද දන්නේ මැරලා ඉපදෙනවද නැද්ද? ඒක කොහොමද ඕගොල්ලෝ ඒක ගලපගන්නේ? කොහොමද එහෙම ප්‍රශ්නයක් අහුවොත් ඕගොල්ලෝ මොකද්ද කියන්නේ ඇත්තටම? ඒකනේ අදහස් කරන්නේ අපි උපුත්පාදයෙන් නැවත ඉපදීමක් තියෙනවා. නැවත ඉපදීමක් තියෙනවා. ඒක කොහොමද අපි කවුරු හරි අන්‍යාගමික කෙනෙක් හරි නොදන්න කෙනෙක් මේ පිටිපස්සව සැක තියෙනවානේ බෞද්ධයෝ වෙලා ඉපදුනත් අපිට උපත්යෙන් බෞද්ධ ආගම ලැබුණත් ඇතැම් අයට මේ සැකේ තියෙනවා. ඒක අපි කොහොමද අනුමාන වශයෙන් අපේ තියෙන ප්‍රඥාවෙන්වත් අපි ඒක ලියා ගන්නෙ? කර්මය අනුව තමයි. එතන පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අපි ඒක අනුගත වෙන්න සිද්ධ වෙනවා. එතන ඊට වඩා අපි ඊට මෙහෙම බැලුවොත් මේ පුද්ගලයන්ගේ කයේ තියෙන ස්වરૂපය ඔක්කොගෙම එක වගේද? මේ ශරීර කෝඩුව එක එක්කෙනාට වෙනස්. හිතන ආකාරය වෙනස්. එතකොට ඒක කොහොමද සිද්ධ වෙන්නේ? තමන්ගේ කර්මයන් සංස්කාර. එහෙම එකක් තියෙන නිසානේ මේ කටත්තා රූපේ මේ ප්‍රතිසන්දි කර්මජ රූපේ එක එක්කෙනාට වෙනස් වෙලා තියෙන්නේ. නේද? ඒගොල්ලෝ හිතන විදිය එකවත් නානත්ත් කාය නානත්ත් සංඥා. හිතන ආකාරයත් එක ආකාරයකට නෙමෙයි. එක එක්කෙනා තමන්ගේ භවාංග චිත්තය ඇසුරු කරගෙන හටගන්න සිත් පෙළ එක එක්කෙනාට වෙනස්. නේ හිතන විදිය ක්‍රියාත්මක වෙන විදිය. ඒකෙන් අපිට එහෙමත් තේරුම් ගන්න පුළුවන්. තව තමන්ට ලැබෙන අත්දැකීම් වලින්. නේ තමන්ට ලැබෙන අත්දැකීම් එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස් සාපේක්ෂයි. සමහරක් අය අඩු ආයුෂ තියෙන අය ඉන්නවා. සමහරක් අය දීර්ඝායුෂ ගෙවලා අවසන් වෙලා යනවා. සමහරක් අයට ලෙඩ රෝග වැඩි. සමහරක් අයට නිරෝගී සම්පත්තිය තියෙනවා. සමහරක් අය ලස්සනයි. සමහරක් අය කැතයි. සමහරක් අයට ධන දාන්න සම්පත් බහුලව තියෙනවා. සමහරක් අය එහෙම නැහැ දුප්පත්. හරිම දුෂ්කර ජීවිත ගත කරනවා. ඒ වගේම සමහරක් අය ප්‍රසිද්ධ වෙනවා. සමහරක් අය එහෙම නැහැ. අන්න ඒ යකින කාරණාවලින් අපිට ගලප ගන්න පුළුවන් අනුමාන වශයෙන් මෙතන මෙහි වගේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ අපි ගොඩනගා ගන්න සංස්කාර. ඒ කියන්නේ කර්මයට අනුව අපිට මේ විපාක ලැබීමේ වෙනසක් තියෙනවා. ප්‍රතිසන්දි විපාක එකක් තියෙනවා සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් අපිට ඒ ආකාරයට විපාක ලැබීම ස්වභාවයේ වෙනස්කම් තියෙනවා. අන්න එහෙම අපිට තේරුම් ගන්න පුළුවන්. තව දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානය වගේ ඥානයක් තිබ්බොත් නම් කොහොමත් එයාට දැනගන්න පුළුවන්. අන්න එතන අපිට තියෙනවා ඒක කෙලින්ම කියන්න පුළුවන් එහෙම අහන කෙනෙකුට ඔයා ධානය ලැබලා අභිඥා ලැබලා පුබ්බේ නිවාසානුස්සති ඥානය වගේ ඥානයක් හදාගත්තොත් ඔයාට පෙරවිසු ජීවිත බලා ගැනීමේ හැකියාව තියෙනවා. තව විදර්ශනා ඥාන ආදී ඥාන උපදවා ගත්තොත් එයාට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ එයාට ඒක ප්‍රත්‍යක්ෂව නෙමෙයි හැබැයි එයාට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක විශේෂයෙන්ම අපි හිතමුකෝ පච්චේ පරිග්‍රහ ඥානය කියලා එකක් තියෙනවානේ.
ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය පහු කරලා ඊළඟට ලැබෙන ඥානයට අපි කියනවා පච්චය පරිග්‍රහ ඥානය. ඒ ඥානය කාංකා විතරණ විසුද්ධිය කියලා කියන. ඒ කියන්නේ සැකේ නැති කරන තැනක් ඒ. ඒ මොකද්ද? මේක ඉබේ හටගත්ත දෙයක් නෙමෙයි. මේක යම්කිසි හේතුවක ඵලයක් කියලා යාට වැටහීමේ ඥානයක් හට ගන්නවා. අන්න එතෙන්දී මෙයාට මේ පෙර හිටියද ඉපදිලා මේ මැරලා ඉපදිනවද කියලා ඒ කියන සැකේ නැති වෙලා යනවා. එහෙම නැත්නම් විද්‍යාත්මකව මේක සනාථ වෙච්ච තැන් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඇහුවොත් විද්‍යාව ගැන කතා කරොත් ඒගොල්ලෝ පිළිගන්න ස්වභාවයක් තියෙනවානේ. අර පුනරුත්පත්තිය ගැන පොත් ලිව්වේ කවුද? ස්ටීවන්සන් නේ. ඇමරිකන් ජාතික අර විද්‍යාඥයෙක් මනෝවිද්‍යාඥයා කවුද? ස්ටීවන් මට නම හරියට මතක නැහැ. කේසි නෙමෙයි. තව එක්කෙනෙක් මේ ලංකාවට ඇවිල්ලා ඉන්වෙස්ට් එයා පරිශන කළා ගොඩක්. පොඩි ළමයි පුනරුත්පත්ති කියන ඒවා එහෙම අරගෙන එයා පොත් තුනක් ලිව්වා. ඒවා එයා සනාථ කරලා තියෙනවා. මේ වගේ පුනරුත්පත්ති කියන එක ඇත්ත. මෙහෙම නැවත ඉපදීමක් තියෙනවා. ඒ පෙර ජීවිත කතාව ඒගොල්ලෝ හරියටම කියනවා කියලා ගොඩාක් මේ ලංකාවට එහෙම ඇවිල්ලා පොඩි දරුවෝ ඉන්දියාවට ගිහලා එහෙම එයා ඒවා පරිශන කරලා තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඇහුවොත් අපිට ඒ වගේ විද්‍යාත්මකවත් අපිට ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේක පෙර හිටියා දැන් මෙතනට ආවා ස්ටීවන්ස් නේ. අන්න එහෙම අපිට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ධර්මයෙන් පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්. විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් පෙර හිටියද නැද්ද සැකය? මතු අනාගතේ ඉපදෙනවද නැද්ද මතු සංසාරේ? ඒ දෙකම පිළිබඳව සැකයක් සමහරක් අයට තියෙනවා. පූර්වාන්ත අපරාන්ත කියලා නේ. අන්න ඒ කියන එකයි මේ ශික්ෂාවන් ප්‍රගුණ කිරීමේ පිළිබඳව සැකයකුත් තියෙනවා. අන්න ඒ කියන සැක සියල්ල 8 එක්තැන් වුණාට පස්සේ තමයි බුද්ධ ආදී 8 තැන පිළිබඳව සැකය කියලා කියන්නේ. මෙන්න මේ කියන පංච නීවරණ පහය ප්‍රහාණය කර ගැනීම පිණිස. ඒ පංච නීවරණ නිසා අපිට මොකක්ද ඇති වෙන්නේ? චේතසෝ උපක්ඛලේශේ. මේ සිත උපක්ලේශයන් ලෙස ක්‍රියාත්මක වෙන මේ පංච නීවරණ ධර්ම පඤ්ඤාය දුබ්බලීකරණ. ඒකෙන් ඕනේ අනිත් පැත්ත. ප්‍රඥාව දුබල කරන සිතේ උපක්ලේශ වශයෙන් හට ගන්නා වූ මේ පංච නීවරණ ධර්ම ප්‍රහාණය කර ගැනීම පිණිස. තේරෙනවද? පංච නීවරණ හටගත්තාම අපිට ප්‍රඥාව තියෙනවද? ප්‍රඥාව දුබල කරලා දානවා. නේද? අපිට පංච නීවරණ ධර්ම දුරු වෙන්න තමයි අපිට ප්‍රඥාව මතුවෙන්න ගන්නෙ. එතකොට මේ පඤ්ඤාය දුබ්බලීකරණය ප්‍රඥාව දුබල කරන චේතස උපක්ඛලේශේ සිතේ උපක්ලේශ වශයෙන් ක්‍රියාත්මක වෙන මේ පංච නීවරණ ධර්ම ප්‍රහාණය පිණිස මොකක්ද අපිට කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ? මෙත්තා සහගතේන චේතසා මෛත්‍රී සහගත සිතකින් ඒකන් දිසං එරිත්වා එක දිසාවක් පතුරවා වාසය කරන්න. තථා ဒ ුතියං දෙවනි දිසාවෙත් පතුරවා වාසය කරන්න. තථා තතියං තුන්වෙනි දිසාවෙත් පතුරවා වාසය කරන්න. තථා චතුර්ථි හතරවෙනි දිසාවෙත් පතුරවා වාසය කරන්න කියලා කියනවා. මොකක්ද කියන්නේ? මේ ප්‍රඥාව දුබල කරන සිතේ උපක්ලේශ වශයෙන් ක්‍රියාත්මක වෙන මේ පංච නීවරණ ධර්ම ප්‍රහාණය කර ගැනීම පිණිස මෛත්‍රී සහගත සිතකින් එක දිසාවක් පතුරවා වාසය කරන්න, දෙවනි දිසාවෙත් පතුරවා වාසය කරන්න, තුන්වෙනි දිසාවෙත් පතුරවා වාසය කරන්න, හතරවෙනි දිසාවෙත් පතුරවා වාසය කරන්න කියලා භාගතුන් වහන්සේ දේශනා. එතනින් අතර වෙන්නේත් නැහැ. ඉති උද්දමදෝ. ඒ කියන්නේ උඩට සහ යටට තත් පතුරවා වාසය කරන්න. තව සබ්බදී හැම තැනම සබ්බත්තාය සියලු සබ්බවන්තං කියන්නේ සියලු කියන එක අර්ථය. ලෝකං ලෝකේ මෙත්තා සහගතේන චේතසා. එහෙම කියන ලෝකේ මෛත්‍රී සහගත සිතකින් විපුලේන කියන්නේ පැතුරුණු ස්වභාවයකින් මහග්ගතේන මහත් බවට පත්වෙච්ච ස්වභාවයකින් අප්‍රමාණේන ඒ කියන්නේ සීමා රහිත ස්වභාවයකින් අවෛරේන තරහ නැතිව අව්‍යාපච්චේන වෛරේ නැතුව තරහ නැතුව
එරිත්වා විහෙරතාති පතුරවා වාසය කරන්න කියලා තමයි කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මොකද්ද? අපි ආයෙත් මුලින් ඉඳලා ගත්තොත් ඒක සංක්ෂේපයෙන් ප්‍රඥාව දුබල කරන සිතේ උපක්ලේශ වශයෙන් ක්‍රියාත්මක වෙන මේ පංච නීවරණ ධර්ම ප්‍රහාණය කර ගැනීම පිණිස මෛත්‍රී සහගත සිතකින් එක දිශාවක් පතුරවා වාසය කරන්න, දෙවනි දිශාවෙත් පතුරවා වාසය කරන්න, තුන්වෙනි දිශාවේ පතුරවා වාසය කරන්න, සතරවෙනි දිශාවේ පතුරවා වාසය කරන්න, තව උඩ යට පතුරවා වාසය කරන්න, හැම තැනම ලෝකේ පතුරවා වාසය කරන්න. ඒ කියන්නේ පැතුරුණු මහත් බවට පත් වෙච්චි සීමා රහිතව වෛරේ නැතුව තරහ නැතුව එම මෛත්‍රී සහගත සිත පතුරවා වාසය කරන්න කියලා තමයි කියන්නේ. තේරුණාද ඒක? ලියාගන්න. එතන අදහස් කරන්නේ විපුලේන මහත්ගතේන අපමානේන. විපුලේන කියන්නේ පතුරවන්න කියන ස්වභාවය. මහත්ගත කියලා කියනවා මෙතන මහත් බවට කියන එකට. ඒ කියන්නේ අපි සීමා කර මේ ගමේ, නගරයේ, පළාතේ, දිසාවේ කියලා අර අපි එක එක සීමා කර මහත් භාවයට පතුරවන්නේ. එහෙම නැතුව දැන් අපමානේන කියන එහෙම නැතිව ප්‍රමාණ රහිතව අපි පතුරවනවා. සියලු හැම තැනටම කියන එක අර්ථය. එහෙම වෛරේ නැතුව තරහ නැතුව පතුරවා වාසය කරන්න කියලා තමයි භාගතුන් වහන්සේ කියන්නේ. එතකොට මේකේ තියෙනවා මෙතන තියෙනවා ආනිසංස කීපයක් සඳහන් කළා. මේ පංච නීවරණ ප්‍රහාණය කර ගැනීම, සිතේ උපක්ලේශ වශයෙන් ක්‍රියාත්මක වෙන මේ පංච නීවරණ ධර්ම ප්‍රහාණය කර ගැනීම සහ මේ ප්‍රඥාව දුබල කරන ස්වභාවය නැති කර ගැනීම කියන මේ ආනිසංස ගොඩක් මේ භාවනාවේ තියෙනවා. තවද ආනිසංස තියෙනවා. අපි මේවා කතා කරමු. දැන් මේ මෛත්‍රී භාවනාව ගැන අපි භාවනා වශයෙන් වඩන්න ඉස්සෙල්ලා දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඉතින් පළවෙනි කාරණය තමයි කුඩා හා මහත් පලිබෝධයන් දුරු කර ගැනීම. කුඩා සහ මහත් පලිබෝධයන් දුරු කර ගන්න ඕනි අපි මෛත්‍රී භාවනාව කිරීමට ප්‍රථමයෙන්. කුඩා හා මහත් පලිබෝධ දුරු කර ගැනීම. ඔව් අපි දැනගත යුතු කරුණු. ඒක පළවෙනි එක තමයි කුඩා හා මහත් පලිබෝධයන් දුරු කර ගැනීම. අපි දැන් ලියාගමු මහත් පලිබෝධයන් කියන්නේ මොනවද කියලා. සාමාන්‍යයෙන් ඒක ලියා ගන්න කරුණු වශයෙන් මහා පලිබෝධ තමයි භාවනා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නොයා යුතු විහාරස්ථාන ආරාම ගැන කීපයක් තමයි මේකේ තියෙන්නේ. ඉන් පළවෙනි එක තමයි මහා විහාර. මේවා සඳහන් කරන විසුද්ධි මාර්ගය. මහා විහාර. ඇයි අපි මහා විහාරයකට ගිහිල්ලා භාවනා කරන්න සුදුසු නැත්තේ කියලායි විසුද්ධි මාර්ගය එහෙම සඳහන් කරන්නේ. නිෂ්කලංක භාවයක් නැහැ. මහා විහාරයක් කියන්නේ ටිකක් මොන වගේ තැන්ද මහා විහාර? ලංකාවේ දැන් මහා විහාරයක් ගත්තොත් අපි කැලණියේ නේ. ඒතර රුවන්වැලි මහා වෙල්ලන් ඒව මහා විහාර විදියට ගන්න. ඔව් ඒ වගේ තැනකට ගියාම බොහෝ ජනතාවක් එතන එක්රැස් වෙනවා. ඒ නිසා අපිට භාවනා කරන්න අමාරුයි. එක එක নানা ප්‍රකාර අරමුණු ඔස්සේ නෑනේ ඉන්නේ. භාවනා කරන්නේ නෑ නෙමෙයි ඉන්නේ. එතෙන්ට ගිහින් අපිට භාවනා කරන්න හිතල එකලෑස කරගන්න අමාරුයි. දෙක අභිනව විහාර. අභිනව
මොකද්ද අභිනව විහාර කියන්නේ? අලුතෙන් හදාගෙන යන විහාර. අලුතෙන් හදාගෙන යන විහාරයකට ගියොත් අපිට මොකද්ද වෙන්නේ භාවනා කරන්න? එයාට භාවනා කරන්න අවකාශයක් ලැබෙයිද? සද්ද බද්ද තියෙනවා. එයා භාවනා කර කර ඉන්නකොට අරගොල්ලෝ කල්පනා කරනවා මෙයා කිසි උදව්වකුත් නැහැ. එතන ඊට පස්සේ වෙන ප්‍රශ්නයක්. නේද? ඒ නිසා ඒ වගේ ස්ථාන වලට නොයා යුතු. නැත්නම් එතෙන්ට ගිහලා සමහරක් අයට හිතනවා මට භාවනා කරන්න බෑනේ මෙතන වැඩ කරනවා මේවට උදව් කරන්න ඕනේ කියලා. එයා ගිහිල්ලා ඒවට උදව් කරන්න යනවා. ඊට පස්සේ භාවනාව එයාගේ පැත්තක. ඔව්. තුන්වෙනි එක දි รา පත් විහාර. දි รา පත් විහාර. මොකක්ද දි รา පත් විහාර කියලා කියන්නේ? දි รา පත් වෙලා අබලන් වෙලා තියෙන කුටි එහෙම අබලන් වෙලා තියෙන විහාර. ඒවට කියොත් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒව පිළිසකර කරන්න සිදෙනවා. ඒවා දවස් 30ෙම ඒවා පිළිසකර කර ඉන්නවා භාවනා කරන්න යට වෙලාවක් අවකාශයක් ලැබෙන්නේ. 4 මහා මාර්ග ආසන්න විහාර. මහා මාර්ග ආසන්න විහාර. සද්ද බද්ද දැන් අද කාලේ නම් සද්ද බද්ද වැඩි. එවකට වුණත් දැන් එතනින් මහා මාර්ගේ යන අය ගමන් යන අය ඒගොල්ලෝ ඒ පන්සලට එනවා වැසිකිලි කැසිකිලි වලට එන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර ගන්න අරවට මේවට ඇවිල්ලා එතන ටිකක් සද්ද බද්ද වැඩි වෙලා ටිකක් බාධා ඇති වෙන්න පුළුවන්. පස්වෙනි එක තමයි පැන් කෙමි ඇති විහාර. පැන් කෙමි. පැන් කෙමි පොකුණු ආදී දේවල් තියෙන විහාර. ඒ කියන්නේ ජලයට නාන්න එහෙම පැන් කෙමි තියෙනවා ඒ විහාරස්ථානවල වල. එතකොට මොකද්ද වෙන්නේ? එතන ගොඩක් අය එනවා නාන්න එනවා කෑ ගහනවා ඌ තියෙනවා ඒවා මේ ශබ්ද නිසා එතන බාධා සහිතයි. පලා කොළ ඇති විහාර. පලා කොළ ඇති විහාර. ඒ කියන්නේ මොකද්ද? පලා අපි ගන්න ආහාර පලා ಜಾති ඒවා ගොඩක් වැවිලා තියෙන විහාරස්ථාන. එහෙම තිබුණොත් එතෙන්ට මොකද්ද වෙන්නේ? මිනිස් වෙන ඒවා කඩා ගන්න ගොඩක් එනවා. ඔව් එතකොට තමන්ට හිත එකලාස කරගන්න බැරි වෙනවා විවිධ අරමුණු එන්න පුළුවන්. මල් ඇති විහාර. ඒ මල් කඩන්නත් ඒ වගේ අය එනවා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ මාවහම මේ තමන්ට රාගය වගේ දේවල් ඇති වෙලා එහෙම ඇති වෙන්නත් පුළුවන්. ඵල ඇති විහාර. ඵල ඇති විහාර ඵල කඩන්නත් එනවනේ. දැන් ඔය අඹ තිබ්බොත් රඹුටන් තිබ්බොත් එතන පොඩි කොල්ලෝ තරුණ අය එනවා ඒවට. ඇවිල්ලා කෑ ගහනවා. ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැනේ භාවනා කරන කතන්දරේ. ඒ වගේම බොහෝ දෙනා පතන විහාර තියෙනවා. මොනවද මේ බොහෝ දෙනා පතන විහාර? ඕදරුවන්වැලි මහසෑය බොහෝ දෙනා පතන විහාර. බෙල්ලන්විල, කැලණිය, කළුතර වගේ බොහෝ දෙනා පතන විහාර වලට ගියොත් ඉතින් එතන ගොඩාක් සෙනග ගැවසෙනවා. දැන් හරි අමාරුයි. 10 නගරාශ්‍රිත විහාර. නගරේ තියෙන තැන කොහොමත් මිනිස්සු ගැවසෙනවා. බොහෝමයක්. ඒ නිසා එතනත් අපිට පලිබෝධ සහිතයි. 11 දැව ඇති විහාර. දැව. එතකොට දැව තිබ්බොත් මොකක්ද වෙන්නේ? දැව කපන්න මිනිස්සු වෙනවා. නේද? ඒකත් අපිට බාධාවක්. ශ්‍රේෂ්ඨ සීමා ඇසුරු කළ විහාර. ශ්‍රේෂ්ඨ. ඒ කියන්නේ මොකද්ද? විහාර ළඟ කුඹුරු තියෙනවා නම් ඒකෙන් අපිට බාධාවක් තියෙනවා. මොකද මේ කුඹුරු වැඩ කරනවානේ කොච්චරම හරක් දානවා ඉස්සර නම්. දැන් නම් ඉතින් හරකුන්ට කෑ ගහනවා. ඊට පස්සේ දැන් නම් මැෂින් දානවා. ඉතින් සද්ද. ඔව් ට්‍රැක්ටර්. 13 විසභාග පුද්ගලයන් ඇති විහාර. විසභාග පුද්ගලයන් කියන්නේ කවුද? අමුතු විසම අදහස් තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ උමතු භාවයට පත් වෙච්ච සහ විසම අදහස් තියෙන අපි ටොක්සික් කියලා කියන්නේ. ඒ වගේ අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේ තැන් වලට ගිහිල්ලත් භාවනා කරන්න බෑ. මොකද එයාලගේ තියෙන මේ මානසික මට්ටම වෙනස් කරන්නත් බෑ. විසභාග පුද්ගලයෝ නැති විහාරස්ථාන තෝරගන්න. දැන් අපි යනවා ඒ හාමුදුරුවන්ට තියෙන විසම අදහස් පන්සලේ. එතකොට එතන ගිහිල්ලා ඒ හාමුදුරුවෝ ඒව කියවන. එක්ක මොනවා හරි වෙන දෙයක් කියවන. එතකොට හරි අමාරුයි. ඊට පස්සේ 14 සමුද්‍ර තීර ඇසුරු කළ විහාර.
දැන් නම් ටිකක් අඩුයි. ඉස්සර නම් ඔය සමුද්‍ර තීරයේ විහාරයක් දැක්කොත් එහෙම ඒ ළඟින් නැව් යන ඒවා බෝට් යන ඒවා ඔක්කොම එතෙන් දෙනවා වතුර ගන්න වැසිකිලි වලට අරවට මේවට. ප්‍රත්‍යන්ත ඇසුරු කළ විහාර. ප්‍රත්‍යන්ත ඇසුරු කළ විහාර. ඒ මොනවද? ප්‍රත්‍යන්ත කියලා කියන්නේ ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයක් නැති ප්‍රදේශ තියෙනවා. අබෞද්ධයෝ ඉන්න ප්‍රදේශ. දැන් ඒ පැත්තකට ගෙමෙන්න මේක නම් විශේෂයෙන්ම මේ ස්වාමින් වහන්සේලාට ගැලපෙන දෙයක්. ඒත් භාවනා කරන්න කියත් දානමාන අවශ්‍යයි නේ වගේ ස්ථානයකට. දැන් අපි හිතමු ලංකාවේ වුණත් තියෙනවනේ මේ වගේ ප්‍රදේශ. දැන් පොතුවිල් වගේ කියොත් එහෙම තනිකර මුස්ලිම් අය 99ක් විතර. එතකොට ඒ තැන් වලට ගිහිල්ලා අපිට දාන පහසුකම් ඒව ලබා ගන්න හරි අපහසුයිනේ. ඒ වගේම තියෙනවා දැන් ඔය පිටරට අබෞද්ධයෝ ඉන්න රටවල් තියෙනවානේ. අබෞද්ධ රටවල් තියෙන. ඒ රටවල් වලට ගිහිල්ලා මේ ආමදුරවල්ලට මේ ප්‍රතිපහසුකම් සහ මේ ආරණ්‍ය කුටි සෙනසුන් හදාගන්න එහෙම අවකාශය තියෙනවද? එහෙම අවකාශයක් නැහැ. එහෙම හදනවා නම් ඒ බද්ද ගෙවන්න ඕනේ. ආමදුරෝ කියලා එහෙම එකක් නැහැ රටවල් වල. ඉතින් ඒවා හරි අපහසුයි. ඊට පස්සේ රාජ්‍ය සීමා ඇසුරු කළ විහාර. රාජ්‍ය සීමා ඇසුරු කළ විහාර. ඒ කියන්නේ මොන වගේ තැනද? දැන් අපි හිතමු පාකිස්තානයේ සහ ඉන්දියාවේ සීමාවේ විහාරස්ථානය තියෙන්නේ. මේ දෙගොල්ලෝ යුද්ධ කරනකොට ඒගොල්ලොත් ඒකනේ මැදි වෙලයි. හැම වෙලාවෙම යුද්ධ කරනවානේ මේ සීමාවේ. රාජ්‍ය සීමා ඇසුරු කළ විහාර. ඒ වගේම 17 සප්පාය නැති විහාර. සප්පාය වෙන්නේ නැහැ. ඇයි ඒ? අමනුෂ්‍යාදී කරදර නිසා මේ විහාරස්ථානේ අපිට සප්පාය වෙන්නේ නැහැ. හිත උමුතු කරනවා. සමාධියක් නැති මාර්ගඵල ආදී සාක්ෂාත් කරගත්තේ නැති කෙනෙක් ගියොත් එහෙම එයාගේ හිත උමුතු කරලා දාන්න පුළුවන්. එක එක ශබ්ද, ඡායාවන්, අරවා මේවා ඉතින් දර්ශනය කරනවා. අමනුෂ්‍ය කරදර ඇති විහාර. නේද? සද්දපත් දෙනකොට එක එක මුතු වෙලා යනවනේ. සමාධියක් නැත්තම්. ඔය කියන 17ම සම්පූර්ණ වුණත් වැඩක් නැහැ. මෙන්න මේ කියන කාරණේ සම්පූර්ණ නැත්තම්. මේ 18 වෙනි කාරණේ අතිශයින්ම වැදගත්. ඒ මොකද්ද? කල්යාණ මිත්‍රයන් නැති විහාර. කල්යාණ මිත්‍රයන් නැති විහාර. ඒ කාරණේ නැත්තම් ආරණ්‍ය කොච්චර හොඳ වුණත් වැඩක් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන් නැති විහාර. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද? නිවන පිණිස උත්සාහ කරවනනේ. අස්ථානයේ නොයදවා නිර්වාණ මාර්ගය යොදවන්නා කෙනාට තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. එයාත් මාර්ගය පූර්ණේ කරගන්නවා අනිත් කෙනාවත් ඒකට උත්සුක කරවන්න ඕනේ. එයාත් භාවනා කරන්න ඕනේ අනිත් කෙනාවත් භාවනා කරවන්න ඕනේ. එයා ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕනේ අනිත් කෙනාවත් හොඳට ධර්මයේ ඉගෙන ගැනීමට උනන්දු කරවන්න උත්සුක කරවන්න. එහෙම කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. එහෙම නැතුව මේ යාළු මිත්‍රකමට නෙමෙයි කල්යාණ මිත්‍රයා කියන්නේ. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ නිවන පිණිසම උනන්දු කරවන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. මෙන්න මෙයා නැත්තම් ඒ ස්ථානට ගියට වැඩක් නැහැ. දැන් භාවනාව කියලා උගන්වන්නේ එක තැනක භාවනාව කියලා උගන්වන්න ඇවිල්ලා උගන්වන්නේ අභිධර්මයේ සිත්ලු. එතකොට ඒක භාවනා පන්තියක්ද නැත්නම් අභිධර්ම පන්තියක්ද? ඒක අභිධර්ම පන්තියක්. එතකොට ඒ මොකද්ද පැටලෙවිල්ල? ඒ කියන්නේ භාවනා කරලා නැහැ. භාවනා ප්‍රගුණ වෙලා නැහැ. සහ මේ කර්මස්ථානයක් කියන්නේ මොකද්ද කියලා තේරුමක් නැහැ. දැන් කර්මස්ථාන විග්‍රහ කරන්න භාවනාවක් කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරලා දෙන්න එපා. එහෙම නැතුව අභිධර්මයේ සෝමනස්සහගත ditthිකර සම්ප්‍රයුක්ත අසංකාරික සිත කියලා දේශනා කරලා භාවනා කරන්න ආපු කෙනා ඊළඟ දවසේ ඉඳලා එන්නේ නැහැ. අභිධර්මයත් එක්ක භාවනාව එහෙම ගලපන්න දෙයක් නැහැ. කර්මස්ථානය කියලා දෙනවා. තමන්ගේ හිත කර්මස්ථානයේ කොහොමද පිහිටවා ගන්නෙ? ඒ ටික මූලික ටික කියලා දෙන්න එපා. ඔක්කොටම ඉස්සෙල්ලා. අන්න ඒ කියන 18 තමයි මහා පරිබෝධ කියලා කියන්නේ. ওই ටික අපි දුරු කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා මේ කුඩා පරිබෝධ කියලා ටිකක්. කුඩා පරිබෝධ. ඒ මොනවාද? දික්ව වැවුණු කෙස්. දැන් දික්ව වැවිලා තියෙනවා නම් කෙස් එකත් අපිට ඇතැම් වෙලාවට ඒ පරිබෝධයක් බවට පත් වෙන්න පුළුවන්. නියපොතු. දික්ව වැවුණු නියපොතු. තමාගේ අධ්‍යාත්මයේ මේ රූපකයේ තියෙන පිරිසුදු භාවය. හොඳට පිරිසුදු වෙන්න.
ඒ වගේම මේ භාවනා කරන ප්‍රදේශය තමයි පිරිසිදු කරගන්න ඕනේ. එහෙම නැතු එතන මේ මඩ මෙව්ව වෙලා සවුත් වෙලා තියෙනවා නම් අර ඒක අපිට පලිබෝධයක් බවට පත් ඒවා මතක් වෙන්න පුළුවන්. ඒකයි පලිබෝධ කියලා කියන්නේ. ඒ තමන් භාවනා කරන ස්ථාන හොඳට පිරිසුදු කරගන්න ඕනේ. පිරිසුදු කරගෙන තමයි ඒකට අවතීර්ණ වෙන්න ඕනේ. මේ තමයි කුඩා පලිබෝධ. දැන් මෙතනින් අපිට මේ මහා පලිබෝධ සාමාන්‍ය ගිහි පින්වතුන්ට ටිකක් අඩුයිනේ. ඒගොල්ලෝ ගෙවල් වලනේ ගොඩක් භාවනා කරන්නේ. ඒතර ගිහි අයට තියෙන බාධා මොනවද අපිට සාමාන්‍යයෙන්? අපි ඔය කොහොමද මග හැරගන්නේ? ගිහි අයට තියෙන බාධා තමයි මේ gedara ශබ්ද ഘോഷ වැඩි අවස්ථා ඒවා මග හැර ගන්න ඕනේ. නේද? ඒවා මග හැරගෙන ඊට සුදුසු වෙලාවල් ඒවට යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ gedara dora අය අඩු වගේ ස්ථාන ශබ්ද අඩු වගේ වෙලාවල් යොදා ගන්න ඕනේ. ඒ වගේ මැසි මදුරු කරදර තියෙනවා නම් ඒවෙන් අපි ආරක්ෂා වෙලා ඒවා නැති ඒ කියන්නේ ඒ මදුරු වැඩිපුර ගැවසෙන වෙලාවල් තියෙනවනේ ඒවා මග හැරගෙන ඉන්න ඕනේ. දැඩි යවුව දැඩි සුළං ආදීන් පීඩා නැති ඒ වගේ වෙලාවල් හොඳ වෙලාවල් පාන්දර හරි රෑ ආවසට හරි ඒ වගේ දාගන්න. අනිත් වෙලාවල් පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඕකේ තියෙනවා මේ අර සබ්භාසව සූත්‍රයේ තියෙනවා මේ අදිවාසනේන පහතන්. ඒ කියන්නේ ඉවසීමෙන් අපි ප්‍රහාණය කරගත යුතු කෙලෙස් තියෙනවා කියලා කියනවා. ඒ තමයි ඔය දැඩි අවුවෙන් වැස්සෙන් සුළඟෙන් මැසි මදුරු කරදර වලින් ඒව පවා ඉවසාගෙන ඒකට අර අකමැත්ත නැතිව ඒව ඉවසා දරාගෙන ඒ කෙලෙසේ ප්‍රහාණය කරගන්න කියලා ශාස්ත්‍රඥ වහන්සේ කියනවා. ඒක ටිකක් ලොකු කතාවක්. ඒක ඉතින් මුලින් යන්න අමාරුයි දැන්. ඒක නිසා අපි මේ කියන ඒවා හදාගමු. ඊට පස්සේ පිටස්තර මිනිසුන් නොයන වෙලාවල් සමහරක් වෙලාවල් තියෙනවා කවුරු අහල පහල කෙනෙක් හරි එන වෙලාව. ඒ වෙලාවට භාවනා කරන්න ගියොත් අර දොරට ගහනවා, කෑ ගහනවා නම කියලා. එතකොට කොහොමද භාවනාවක් කරගන්න වෙන්නේ. ඒ නිසා ඒ වගේ නැති වෙලාවල් අපි යොදා ගන්න ඕනේ. එහෙම යොදාගෙන අපි භාවනාවට අවතීර්ණ වෙන්න ඕන. පළවෙනි කාරණේ අපි දැන් සාකච්ඡා කරා. කුඩා හා මහත් පලිබොද දුරු කර ගැනීම. දෙවෙනි කාරණේ තමයි දේශයේ ආදීනව සහ ශාන්තිය ආනිසංස මෙනෙහි කිරීම. දේශයේ ආදීනව සහ ශාන්තිය කියන්නේ මෛත්‍රී ආනිසංස මෙනෙහි කිරීම. මොනවාද දේශයේ ආදීනව කියලා කියන්න බලන්න. තරහ ක්‍රෝධයක් තමන්ගේ හිතේ හටගත්තොත් සංතහනේ තමන්ට එතකොට මොන වගේ ස්වභාවයක්ද තමන්ට ප්‍රකට වෙන්නේ. ඒක තමන්නේ දන්නේ. මොකද්ද මොන වගේ ස්වභාවයක්ද තමන්ට ප්‍රකට වෙන්නේ. දේශය ආදීන ද්වේෂය ආදීන නෑ තමන්ට තරහක් හටගත්තට පස්සේ තමන්ට මොන වගේ ස්වභාවයක්ද ප්‍රකට වෙන්නේ. සා මෛත්‍රී ආනිසංස මෙනෙහි කිරීම. මොනවද කියන්න බලන්න දේශය ආදීන මොනවද කියලා. දැන් දේශයක් හටගත්තාම තරහ ක්‍රෝධයක් හටගත්තාම මොකද්ද තියෙන්නේ? දැවෙන ගතියක් තියෙනවද නැද්ද? දැවෙන ගතියක් තියෙනවා. අන්න ඒක ආදීනය. ඉරියව් වෙනස් වීම. තැවෙන ගතියක් ඇති වෙනවා. තැවෙන ගතියකුත් තියෙනවා. දැවෙන ගතියකුත් තියෙනවා. තැවෙන ගතියකුත් තියෙනවා. තව පිච්චෙන ගතියක් නැද්ද? පිච්චෙන ගතියක් තියෙනවා. ඒ වගේම මේ වැඩිපුර දාඩිය දැමීමේ ස්වභාවයක් නැද්ද? දාඩිය දානවා. ඒ වගේම වැඩිපුර මේ හෘද ස්පන්දනය වෙනව දැනෙන්නේ නැද්ද? දැනෙනවානේ. මූණ අවපහැ ගැන්වීම වගේ දෙයක් දැනෙන්නේ නැද්ද? තරහක් ආවම. ක්‍රෝධ බහුල අයගේ බලන්න මූණවල. ඒක පේනවා රූපකය. ඒ වගේම මේ දරදඩු ගතියක්, තද ගතියක් වගේ දෙයක් දැනෙන්නේ නැද්ද? දරදඩු වෙලා නිකන් තද ගතියක් ඇති.
ඒ වගේම හිතෙන්නේ නැද්ද මේ අතට හවු වෙන දෙයකින් ගහන්න, දඩු මුගුරු ගන්න වගේ එහෙම ස්වභාවයක් ඇති වෙනවා. ඔව්. දඩු මුගුරු ගන්න හිතනවා. දැන් සමහරක් දැන් ප්‍රාණඝාතය අකුසලයේ සිද්ධ වෙන්න පුළුවන්. ඒකත් ඒ ආදීන. ප්‍රාණඝාත අකුසලයේ. සොරකම් සිදු වෙන්න පුළුවන්. ආනන්තරීය පාප කර්ම සිදු වෙන්න පුළුවන්. ඊට පස්සේ බොරු කියන්න පුළුවන්. කේලම් කියන්න පුළුවන් තරහ ඇති වුණා. පරුස වචන කියන්න පුළුවන්. හිස් වචන කියන්න පුළුවන්. සර අපි කියන්නේ අර මේ උණු වතුර බුබුලු දදා පුපුරනවා වගේ අර පුපුර ඉන්න පුළුවන්. දවස් 30 උදේ ඉඳලා රෑ වෙනකන් පුපුර ඉන්න පුළුවන්. ආදීන මේවා ආදීන. ඒකනේ මේ අකුසල මූලයක්. දත් මිටි ගන්න ස්වභාවයක් තියෙන පුළුවන්. හිතෙන් තැවීමක් නේ තියෙන්නේ. දැන් ඒක තමන්ට ශක්තියක් නැත්නම් ඒකට එවැනි ප්‍රතික්‍රියා දක්වන්න එයා තැවෙනවා, පිච්චෙනවා. මේවා තමයි මේ ලක්ෂණ කෙලෙස් වල ස්වභාවය නේ. දේශයේ කියන අකුසල මූලයේ ලක්ෂණ තමයි මේවා. දැන් අපි දැනගන්න ඕනේ ශාන්තිය ආනිසංස. මෛත්‍රියේ තියෙන ආනිසංස. ඒක නම් භාග්‍යතුන් වහන්සේ දේශනේ සඳහන් කරලා තියෙනවා. ආනිසංස කීයක්ද? 11ක් සඳහන් කරනවා. මෙලෝ වශයෙන් 10යි, පරලෝ වශයෙන් එකක් තියෙනවා. මොනවාද මෙලෝ වශයෙන් 10 අපි මතක හැටියට කියමු. සුවසේ නිදා ගන්න පුළුවන්. ක්‍රෝධේ නැසලා තියෙන්නේ. එයාට සුවසේ නිින්නේ. සුවසේ පිබිදෙනවා. එයාට නපුරු හීන පේන්නේ නැහැ කියනවා. නපුරු හීන පේන්නේ. ගියා ගන්න කාලයක් ගන්න. ඔව්. මූණ පැහැපත් වෙනවා. ඒ කියන්නේ අපි කියන ප්‍රියමනාප වෙනවා යා. එයාට සතුටු කරදර නැති වෙනවා. අවිආයුධ වලින් වශවිෂෙන් එයාට රැකවරණය ලැබෙනවා. අමනුෂ්‍යයන්ගෙන් මිනිස්යන්ගෙන් එයාට ප්‍රිය වෙනවා නේද? එතකොට දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකවරණය ලැබෙනවා කියලා කියනවා. අර වෙලාව ඇද්ද දන්නේ ලියා ගන්න. ඔව්. ඒ වගේම මෛත්‍රී භාවනාව තියෙන විශේෂිත සම්දික්තික ආනිසංසයක් තියෙන ඒ තමයි සිත වහා සමාහිත කරගන්න පුළුවන්. සිත වහා සමාහිත කරගන්න පුළුවන්. එකක කරගන්න පුළුවන් මෛත්‍රී භාවනාව වර්ධනය කරනවා. තව මොනවද තියෙන්නේ? ඒ වගේම යාට හොඳ සිහියෙන් කලුරේ කිරීමේ හැකියාව ලැබෙනවා. අවසාන මොහොතේ මරණාසන්න මොහොතේ එයාට හොඳ සිහියෙන් යුතුව කලුරේ කිරීමේ හැකියාව ලැබෙනවා. දැනෙනවා. තරහවත් ඒ අර ටිකත් හොඳට දැනෙනවා. එතකොට අවසානයේ එයාට සුගතියේ ගිහිල්ලා ඉපදීමේ ආනිසංස තියෙනවා. පරලෝ වශයෙන් සුගතියේ ගිහිල්ලා ඉපදීමේ ආනිසංස තියෙනවා. දැන් අපි කතා කරා කරුණු දෙකක්. පළවෙනි එක කුඩා හා මහත් පරිබෝධ දුරු කරගත්තා. ඒකට අදාළ කරුණු සාකච්ඡා කරා. දෙක ද්වේෂය ආදීන සහ ශාන්තිය ආනිසංස මෙනෙහි කරා. තුන මේ භාවනා කරන්න ඉස්සෙල්ලා අපි මේ පුද්ගල දෝෂ දැනගත යුතුයි. පුද්ගල දෝෂ දැනගත යුතුයි කියලා. පුද්ගල දෝෂ දැනගත යුතුයි. මුලින්ම අපි අප්‍රිය පුද්ගලයා ගන්න. අන්න ඒක ලියන්න. අප්‍රිය පුද්ගලයා නොගත යුතුයි. ඒට හේතුව තමයි අප්‍රිය පුද්ගලයාම මුලින්ම ගත්තොත් එයාව ප්‍රිය ස්වභාවයකට ගැනීමට යෑමේදී සිත පීඩාවටපත් වෙනවා. අප්‍රිය කෙනාම ප්‍රිය ගතියට ගන්න. දැන් අපිට අප්‍රිය ඒ වගේ අය ඉන්නවනේ. එයාව කොහොමද එකපාරටම අමුවෙන්ම පටන් ගත්තොත් එයාට ප්‍රිය ස්වභාවයට ගන්න. ගන්න බෑනේ, ලේසි නෑ. සිත පීඩාවටපත් වෙනවා.
එතකොට එයා මුලින් අරව වඩලා ඉන්නේ. මුලින් වැඩ යුතු කට්ටිය වඩලා හිතේ මේ මෘදු ගතියක්, හිතේශී භාවයක්, මෛත්‍රී සහගත තෙත ගතියක් හදලා තමයි අර කෙනාට පතුරවන්නේ. විශේෂයෙන්ම ධාන ආදී දේවල් උපදවාගෙන තමයි එතෙන්ට යන්න කියලා කියන්නේ. ඊට පස්සේ අති ප්‍රිය පුද්ගලයාව ගන්නෙත් නැහැ. ඇයි ඒ? අති ප්‍රිය පුද්ගලයා මධ්‍යස්ථ තැන්හි තබා ගැනීමට යෑමේදී සිත පීඩාවටපත් වෙනවා. එයාම මධ්‍යස්ථ තැනකට ගන්න අමාරුයි. ඒ මොකද එයා අපිට අති ප්‍රියයි නේ. එහෙම අයත් ඉන්නවනේ. තුන්වෙනි කෙනා තමයි මධ්‍යස්ථ පුද්ගලයා. මධ්‍යස්ථ පුද්ගලයා. මධ්‍යස්ථ පුද්ගලයා ගරු තැන්හි තබා ගැනීමට යෑමේදී සිත පීඩාවටපත් වේ. මධ්‍යස්ථ පුද්ගලයාව ගරු කියන්නේ යම්කිසි උසස් ස්ථානයකට පත් කර ගැනීමට යෑමේදී සිත පීඩාවටපත් වේ. හතරවෙනි කෙනා වෛරී පුද්ගලයා. එයාවත් අපි මුලින්ම ගන්නෙ නැහැ. ඒක අපි දන්නවනේ. එතකොට වෛරී පුද්ගලයාට කරන්න ගියොත් මෛත්‍රී කිරීමට යෑමේදී සිත පීඩාවටපත් වේ. ඔය හතර තියෙනවා. ඒක තමයි දැන් එන්නේ. එතෙන්ට එනවා. ලිංග විසභාගයෝ මග හැරිය යුතුයි. ලිංග විසභාගයෝ කියන්නේ කවුද? ස්ත්‍රියට පුරුෂයා, පුරුෂයට ස්ත්‍රිය. ලිංග විසභාගයෝ මග හැරිය යුතුයි. ලිංග විසභාගයෝ. විසභාගයෝ කියන්නේ ඒකේ තමයි තේරෙන ලිංග වෙනස්කම් තියෙන. කියන්නේ විරුද්ධ ලිංගිකයන්ට මුලින් මෛත්‍රී කරන්නේ එපා. හයවෙනි එක තමයි මලවුන් කෙරෙහි මෛත්‍රිය නොවැඩිය යුතුයි මුලින්. ඒකට හේතුව මොකද්ද? මලවුන් කෙරෙහි මෛත්‍රිය නොවැඩිය යුතුයි. ඒ හේතුව මොකද? ඒ මල නිමිත්තේ සිත අර්පණා ප්‍රාප්ත වෙන්නේ. ඒ පුද්ගලයා මැරිලා නම් ඒ පුද්ගලයා අරමුණු කරලා මෛත්‍රී භාවනා කරන කෙනාට ධානය ලැබෙන්නේ නැහැ කියලා අර්පණා කියන ප්‍රථම ධානයට ප්‍රාප්ත වෙනවා. ධානය ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒකට ඔය තිස්ස මහරාමේ හිටිය ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේට මේ ඒව ලබා ගැනීම හොඳ හැකියාව තිබුණ ස්වාමින් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ භාවනා කරාට කවදාවත් සිත අර්පණා ප්‍රාප්ත වුණේ නැහැ. එතකොට ඒක වර්තමාන ආචාර්යවරයන් වහන්සේට ගිහින් කීවාම උන්වහන්සේ අහනවා ඔයා ගත්ත අරමුණ, වහන්සේ ගත්ත අරමුණ දැන් ජීවතුන් අතර ඉන්නවද? කියනවා නෑ. උන්වහන්සේ මගේ පෙර ආචාර්යවරයන් වහන්සේ දැන් උන්වහන්සේ ජීවතුන් අතර නෑ. මම උන්වහන්සේ අරමුණු කරලා තමයි මේ මෛත්‍රිය වඩන්නේ. එහෙනම් ඔයාගේ හිත අර්පණා ප්‍රාප්ත වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ ඒ අරමුණ වෙනස් කරලා වෙන අරමුණකට ගත්තට පස්සේ තමයි සිත ධානය ප්‍රාප්ත වුනේ. එහෙනම් අපි මේ 6 අයින් කරලා අපි මුලින්ම කාටද මෛත්‍රිය වැඩි යුතු වන්නේ? Tamanට. ඇයි තමා කලින් යහපත යන හොඳ වචනය. තමා කලින් යහපතේ ඉඳලා තමයි අනිත් අයට ඒක පතුරවන්නේ. තමාගේ හිතේ හිතේශී භාවයක් තිබුණොත් තමයි ඒක අනිත් අයට පතුරවන්නේ. තමන්ගේ හිතේ තෙතමනයක් තිබ්බොත් තමයි ඒක අනිත් කෙනෙකුට පතුරවන්නේ. ඒකට උපමාව මොකද්ද? මල්ලිකා දේවියගේ කතාව. මල්ලිකා දේවිය සඳළුතලයේ ඉන්නවා. කොසල් රජතුමා ගිහිල්ලා අහනවා මල්ලිකා දේවියගෙන්, මල්ලිකා මේ ලෝකේ ඔයාට කාවද වඩාත්ම ප්‍රිය? මල්ලිකා දේවිය කියන මට මාව තමයි වඩාත්ම ප්‍රිය කියලා. ඊට පස්සේ දැන් රජතුමා දැන් ඒකට පොඩ්ඩක් අවුල් ගියා.
එතකොට රජතුමාගෙනුත් ඇහුවාම රජතුමාත් කිව්වා ගත්තකට මටත් මාව තමයි ප්‍රිය කියලා. කියලා රජතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඔය මැසවිල්ල කියන්න ගියා. ගියා බුදුරජාණන් වහන්සේ ඒක අහලා කියනවා ඒකේ එහෙම්මමනේ රජතුමනි මේ හාත්පසින් ලෝකයේ දිහා බලනකොට තමන්ට වඩා ප්‍රිය කෙනෙක් දකින්න නැහැනේ කියලා. නේද? එහෙම කෙනා අනිත් අයට කරදරයක් නොකර ජීවත් වෙන්න ඕනි කියලා අනුශාසනාවක් කරනවා. තමන්ට තමයි මොලේ. එතකොට තමන්ට ආදරේ නම් අනිත් කෙනාට යා කරදරයක් කරන්න යන්නේ නැහැනේ. තමන්ට හිතේශී නම් තමන්ට මෛත්‍රී කරනවා නම් තමන්ගේ හිතේ තෙතමනයක් තියෙනවා නම් අනිත් අයට කරදරයක් කරන්න යන්නේ නැහැ යා. ඒක තමයි මුලින් තමන්ට වැඩි යුත්තේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. දෙවනුව කාටද වැඩි යුත්තේ? අපේ මේ පෙළේ සඳහන් වෙන විදිහට තමන්ගේ ගුරුවරයෙකුට ආචාර්යවරයන් වහන්සේ නමකට ඒ ගුණය සලකලා මෛත්‍රී වඩන්න කියලා කියනවා. ඒ ගුණය සලකලා ආචාර්යවරයන් ගුරු කෙනෙකුට ඒ වගේ කෙනෙක් ඒ ආදී කෙනෙක් කියලා තියෙනවා. ඒ වගේ කෙනෙකුට ඒ ගුණය සලකලා මෛත්‍රී වඩන්න කියලා. ඒ වගේම තුන්වෙනුව ගන්න කියන්නේ අති ප්‍රිය පුද්ගලයා. අති ප්‍රිය පුද්ගලයා තමයි තුන්වෙනුව. හතරවනුව මධ්‍යස්ථ පුද්ගලයා. අවසානයේ වෛරී පුද්ගලයා. අවසානයේ වෛරී පුද්ගලයා. ඒ වගේ මෙතන තියෙන මෙහෙම දෙයක්. විශේෂ සැලකිය යුතු කරුණක් තියෙනවා. සැලකිය යුතු කරුණක් තියෙනවා. මොකද්ද? යමෙකුට වෛරී සහගත පුද්ගලයෙක් නැත්නම් අමුතුවෙන් කෙනෙක් වෛරී පුද්ගලයෙක් ලෙස අංවඩු ගහලා එහෙම කරන්න එපා කියනවා. එයාට ඒක මග හරින්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙක් වෛරී පුද්ගලයෙකුට මෛත්‍රී කරන විට එයා කරපු අකටයුතුකම් එයා කරපු ද්‍රෝහිකම් මතක් වෙලා වෛරේ නැවත නැවත බුරුබුරා එනවනම් වහා මේක නවත්තන්න කියනවා. නවත්තලා අර මුල් කට්ටියට කරලා හිත ධානයකටපත් කරගෙන අන්න එතනදී අර වෛරී පුද්ගලයා ගන්න. ධානයටපත් වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. මොකද ධානයේ සමාපatti චිත්ත වීති යන්නේ පංච නීවරණ විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙලා තියෙන. එයාට ආයි පංච නීවරණ එන්නේ නැහැ. එතෙන්දී යාට වෛරී පුද්ගලයාට මෛත්‍රී කිරීමේ හැකියාව තියෙනවා. දේශේ විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙලා තියෙන ධානය. තේරුණාද? ප්‍රිය පුද්ගලයා. අති ප්‍රිය පුද්ගලයා. ඔව්. ඒ ප්‍රශ්නයක් නැහැ. එතන පුද්ගලයේ ભેදයක් ගන්නෙ නෑ. Tamanට අති ප්‍රිය කවුද ප්‍රිය ප්‍රියාරණාට මෛත්‍රී කරනවා. දැන් ඔය මෑණියන්ගේ දෙමාපියන් දැන් ජීවතුන් අතර නෑනේ. එයා ගන්න එපා කියලා තියෙනවනේ අපි. මලවුන් කෙරෙහි මෛත්‍රී වඩන්නේ දැන් හැබැයි මෙතනදී අපි කරන්නේ මේ පුද්ගලයා වශයෙන් අරගෙන නෙමෙයි. දැන් මේ පෙළේ මෙහෙම සඳහන් වුණා. දැන් අපේ මොකද සමහරක් අයට මේ වගේ පුද්ගලයෙක් එක්කෙනෙක් ගත්තාම මේ පුද්ගලයාට ටික කාලයක් කරනකොට එයා පුද්ගලයාගේ දෝෂ මතුවෙන්න පුළුවන්. ප්‍රකට වෙන්න පුළුවන්. අපි මොකද්ද කරන්නේ? අපි ඒක සමූහයක් විදිහට ගන්නවා. ඒ කියන්නේ මා කෙරෙහි ප්‍රිය පුද්ගලයෝ නේ. මා කෙරෙහි හිතවත් වූ සත්වයෝ. මා කෙරෙහි මැදහත් වූ සත්වයෝ. මා කෙරෙහි වෛරී වූ සත්වයෝ. අන්න ඒ එතනදී මෙයාට අර පුද්ගල දෝෂ දැනීමේ හැකියාව අඩු වෙනවා. ආචාර්යවරයා එහෙම ගන්නෙ නැහැ. අපි ගන්නවා මට මුලින් කළා මා කෙරෙහි හිතවත් වූ සත්වයෝ, මැදහත් වූ සත්වයෝ, වෛරී වූ සත්වයෝ, අවසානයේ සියලුම සත්වයෝ කියන පදම අපි මෛත්‍රී කරනවා. දැන් මේ මෛත්‍රී භාවනාවේ තව කොටසක් තියෙනවා. ඒ තමයි මේ භාවනාව මෛත්‍රී භාවනාව මේක අපි දැනගැනීම පිණිස තියෙන්නේ. එකක් තමයි
අපිට සීමා වෙන්කොට මෛත්‍රිය පැතිරවිය හැකියි. සීමා වෙන්කොට. සීමා වෙන්කොට වෙන් කරන්නේ නැතිව සියලු කියන අර්ථයෙන් අපිට මේ මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. ඒක ලියා ගන්න ඕදිසෝ එරණ කියලා. ඕදිසෝ එරණ. හොයන්න මහ ප්‍රාණ දියන්න සොයන්න. ඕදිසෝ එරණ. ඒකේ අර්ථය තමයි සීමා වෙන්කොට මෛත්‍රිය පැතිරවීම. සීමා ඔදිසෝ එරණ. ඔව් හොයන්න දියා මහ ප්‍රාණ දියන්න. එරණ. ඔව්. ඒකේ අර්ථය එරණ. ඒ කියන්නේ සීමා වෙන්කොට මෛත්‍රිය පැතිරවීම. සීමා වෙන්කොට මෛත්‍රිය පැතිරවීම. ඒ සීමා වෙන්කොට මෛත්‍රිය පැතිරවීම හත් ආකාරයකින් අපි කරනවා. හත් ආකාරයකින් වැඩි යුතුයි. ඒකට අපි කියනවා සප්තවිද ඔදිසෝ එරණ. සප්තවිද ඔදිසෝ එරණ. ඒ හත මතකද ඔයගලන්ට? මොකද? සප්තවිධ කියන්නේ සීමා වෙන් කළා වඩන ආකාර හතක් තියෙනවා. සීමා සඳහන් කළා වෙන්කොට. මොනවාද හත? සියලු ස්ත්‍රීහු දෙක සියලු පුරුෂයෝ සියලු ආර්යයෝ සියලු අනාර්යයෝ සියලු දෙවියෝ සියලු මනුස්සයෝ සියලු විනීපාතික අසුරයෝ සියලු විනීපාතික අසුරයෝ කොහොමද මේ දැන් හතක් තියෙනවා හත වඩන්නේ කොහොමද අපි ಗುಣ හතරකින් වඩන්නේ භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා ಗುಣ හතර මොකද්ද විනීපාතික අසුරයෝ විනීපාතික මේ පොළොව ඇසුරු කරන් ජීවත් වෙන අසුරයෝ විනීපාතික අසුරයෝ වියන්නයි නීයන්නයි පාතික ಗುಣ හතර මොකද්ද අවේරා හොන්තු අව්‍යාපච්චා හොන්තු අනීගා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු මොකද්ද සියලු ස්ත්‍රීහු වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ඔය ගුණ හතර විතරයි භාගතුන් වහන්සේ දීලා තියෙන්නේ ඊට වඩා වැඩි කරන්න අඩු කරන්න කියලා නෑ හරිනේ කොහොම තමයි සීමා වෙන් කරලා අපි මෛත්‍රිය වඩන්නේ දැන් අපි සීමා වෙන් කරන්නේ නැතුව සියලු තැන්හි මෛත්‍රිය වඩන කොටස තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. ඒකට කියනවා අනෝදිසෝ එරණ කියලා. අනෝදිසෝ එරණ. අනෝදිසෝ එරණ. ඒ කියන්නේ සියලු කියන. සීමා වෙන් කරන්නේ නැතුව සියලු කියන අර්ථයෙන් තමයි ඒක වඩන්නේ. ඒකට අපිට පහක් තියෙනවා. ඒ වඩන ආකාර පහක් තියෙනවා. කොහොමද මේ පහ? එක සියලු සත්වයෝ දෙක
සියලු ප්‍රාණීහු. තුන සියලු භූතයෝ. හතර සියලු පුද්ගලයෝ. පහ සියලු ආත්ම භාව පරියාපන්නයෝ. සියලු ආත්ම භාව පරියාපන්නයෝ කියන්නේ සියලු ආත්මයන් පරිහරණය කරන්න. කොහොමද ඒගොල්ලන්ට වඩන්නේ? සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. අන්න දැන් දෙකයි. තුන මොකක්ද? දිසා වශයෙන් මෛත්‍රී වැඩිම. දැන් අපි සීමා සහිතව කළා, සීමා රහිතව කළා. දැන් දිසා වශයෙන්. දිසා වශයෙන් මෛත්‍රී වැඩි. දැන් නිකන් හවසට මේ කියන ආකාරයට මෛත්‍රී විනාඩි 10ක් 15ක් කරුවත් Tamanට කොච්චර ආනිසංසද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර මේක තැනක බුදුපාමොක් මහා සංඝරත්නයට දන් දෙනවට වඩා, පංචිල් පද පහ ආරක්ෂා කරනවට වඩා නේද? දස අකුසල කර්මපතයන් වලින් වෙන් වෙනවට වඩා, බුදුපාමොක් මහා සංඝරත්නයට කුඩු සෙනසුන් හදලා පූජා කරනවට වඩා මලක් සිබින තරම් වෙලාවක්වත් මෛත්‍රී නිමිත්තක් අරමුණු කිරීම ඒ සියල්ලටම වඩා ආනිසංස තියෙනවා. ඉතින් මලස්සම පොඩි වෙලාව විනාඩි 10ක් 15ක් මේ දිසාවන් වලටයි මේ සීමා සහිතව සීමා රහිතව වැඩුවොත් හවසට බුදුගුණ හවසට වන්දනාව කළා මේ ටික මතක තියාගන්න වඩන. කොච්චර ආනිසංස. දිසා මොනවද? දිසා කීයක් තියෙද? දිසා ටික නැගෙනහිර දිසාව, බටහිර දිසාව, උතුරු දිසාව, දකුණු දිසාව, නැගෙනහිර අනු දිසාව, බටහිර අනු දිසාව, උතුරු අනු දිසාව, දකුණු අනු දිසාව, යට දිසාව, උඩ දිසාව. දිසා 10යි. ලියාගන්න පුළුවන් නේද? නැගෙනහිර දිසාව, බටහිර දිසාව, උතුරු දිසාව, දකුණු දිසාව, ඊට පස්සේ නැවත නැගෙනහිර අනු දිසාව, බටහිර අනු දිසාව, උතුරු අනු දිසාව, දකුණු අනු දිසාව, යට දිසාව, උඩු දිසාව. කොහොමද අපි ඒක වඩන්නේ? නැගෙනහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. එච්චරයි. දැන් එහෙම බැලුවාම සීමා වෙන්කොට සීමා රහිතව දිශා වශයෙන් කියන මේවා ඔක්කොම එකතු කරලා අපට දෙනවා මේ සංදි ධාන પ્રાપ્ત වෙන සංදි 480ක් තියෙනවා. ඒ කොහොමද ඒක සිද්ධ වෙන්නේ? අපි ගත්තොත් අනෝදිසෝයරණ. ඒ කියන්නේ සීමා රහිතව මෙනෙහි කිරීම කීයක් තියෙනවද? පහක් තියෙනවා. ඒ පහ අර ಗುಣ හතරෙන් වැඩි කරන්න. මොනවාද ඒ ಗುಣ හතර? වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීව. ඒ ಗುಣ හතරෙන් වැඩි කරාම පහ වැඩි කරාම හතර කීයද? 20යි. ඒ 20 දිසා 10නොත් වැඩි කරනවා. අපි ඒ කියන්නේ කොහොමද දිසා 10? නැගෙනහිර දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ. එහෙම වැඩි වෙන්න ඕනේ. එතකොට මේ 20 10න් වැඩි කරාම කීයද? 200යි.
ධානය ප්‍රාප්ත වෙන සංදි 200ක් තියෙනවා. ඊට පස්සේ අපි එනවා ඕදිසෝ එරණ. ඕදිසෝ එරණ කීයක් තියෙනවද? 7ක් තියෙනවා. 7 වැඩි කරනවා 4. 7 වරක් 4 කීයද? 28යි. 28 නැවතර දිසා 10න් වැඩි කරාම කීයද? 280යි. 280යි 200යි කීයද? 480. ධානය ප්‍රාප්ත වෙන සංදි 480ක් තියෙන ආනිසංස බහුලම භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. නේ? ඒක මෙනෙහි කරන මේ මෙනෙහි අපි හිතමුකෝ නැගෙනහිර අනුදිශාවේ සිටින සියලුම සත්ත්වෝ වෛර නැත්තෝ කියනකොට එතන ඒ සංදීදී හිතට ධානය ප්‍රාප්ත වෙන්න පුළුවන් අර්පණා ප්‍රාප්ත වෙන්න පුළුවන්. ඒ වගේ සංදි 480ක් තියෙනවා. බොහෝ ආනිසංස තියෙන භාවනාව. දැන් මේ භාවනාවේ අපි ආනිසංස කතා කරන්නේ. දැන් මේ භාවනාවේ තියෙන ආනිසංස මොනවද එතකොට? මේ වඩ මෙච්චර ආනිසංස තියෙන භාවනාව. මෛත්‍රී භාවනාව වැඩි උතුම් භාවනාව. මොනවද ආනිසංස? දැන් අපි මුලින් කතා කරා. මෙලෝ වශයෙන් 10යි පරලෝ වශයෙන් එකක් තියෙනවා. කියන්නේ මෙලෝ වශයෙන් 10ම සුවසේ නිඳා ගන්නවා. සුවසේ අවදි වෙන්න පුළුවන්. නපුරු හීන පේන්නේ නැහැ. අව්‍යාවිද වලින් රැකවරණය ලැබෙනවා. අමනුෂ්‍යයන්ගෙන් මිනිස්යන්ගෙන් මේ ලැබෙනවා. දෙවියන්ගේ රැකවරණය අල්ම බැල්ම ලැබෙනවා. ප්‍රියමනාප වෙනවා. සිත වහා සමාහිත බවටපත් වෙනවා. සිහියෙන් යුක්තව කලුරිය කිරීමේ හැකියාව ලැබෙනවා. මෙලෝ වශයෙන්. පරලෝ වශයෙන් සුගතිය ගිහිල්ලා ඉපදෙනවා කියන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මෙත්තානිසංස සූත්‍රය. දැන් එතකොට මේ භාවනාවේ අපි මුලින්ම කතා කළේ මොකද්ද? ගත්තොත් පාළි පාඨය ඒත තුම්හේ භික්ඛවේ පංච නීවරණේ පහය චේතසු උපක්ඛලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ ප්‍රඥාව දුබල කරන සිතේ උපක්ඛලේශ වශයෙන් ක්‍රියාත්මක වෙන මේ පංච නීවරණ ධර්ම ප්‍රහාණය පිණිස මෙත්තා සහගතේන චේතසා මෛත්‍රී සහගත සිතින් ඒකං දිසං එරිත්වා විහෙරත එක දිසාවක් පතුරවා වාසය කරන්න. තථා ဒ ුතිය දෙවනි දිසාවෙත් පතුරවා වාසය කරන්න. තථා තතිය තුන්වෙනි දිසාවේ පතුරවා වාසය කරන්න. තථා චතුර්ථි හතරවෙනි දිසාවේ පතුරවා වාසය කරන්න. ඉති උද්දමදෝ උඩ යට තිරියන් සරස සබ්බදී සියලු සබ්බත්තාය සබ්භවන්තං සියලු තන් ලෝකේ අප්‍රමාණේ මෙත්තා සහගතේන චේතසා ලෝකේ මෛත්‍රී සහගත සිතකින් විපුලේන විපුල භාවයෙන් මහත් භාවයෙන් අප්‍රමාණ භාවයෙන් වෛරී නැතිව තරහ නැතුව පතුරවා වාසය කරන්න කියලා කියනවා. දැන් මේ ඔක්කොම තමයි අතන තියෙන්නේ. ඕදිසෝ එරණ, අනෝදිසෝ එරණ, දිසා එරණ. ಗುಣ හතරයි. මට නම් අහං අවේරා හෝමි, අව්‍යාපච්චය හෝමි, අනීගා හෝමි, සුඛීයත්තානම් පරිහරාමි. මම වෛර නැත්තේක් වෙම්මා, තරහ නැත්තේක් වෙම්මා, දුක් පීඩා නැත්තේක් වෙම්මා සුවසේ. එතකොට අපි යනවා සීමා රහිතව අනෝදිසෝ එරණ ආකාරයට හත් ආකාරයකට ගත්තා. සියලු සත්වයෝ කියන අර්ථයෙන් ගත්තා. අර කෙනෙක් අපි වඩනවා. එතකොට මේ සියලු කියන ඒවා කව වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මහත් ගතේන කියලා එකක්. ඒ කියන්නේ සීමා සහිතව අපි වඩනවා. සියලු ස්ත්‍රීයෝ, සියලු පුරුෂයෝ, සියලු මනුෂ්‍යයෝ, අමනුෂ්‍යයෝ එහෙම කියලා අපි ආර්යෝ අනාර්යෝ කියලා වඩනවා. දෙවියෝ, විනීපාදික අසුරයෝ කියලා. ඊට පස්සේ අපි මේක මේ උඩ යට මේ තිරියන් හැම හතර තිරියන් ඒ කොහොමද? නැගෙනහිර දිශාව, බටහිර දිශාව, දකුණු දිශාව, උතුරු දිශාව, නැගෙනහිර අනු දිශාව, බටහිර අනු දිශාව, උතුරු අනු දිශාව, දකුණු අනු දිශාව, උඩ දිශාව, යට දිශාව. මේ දිශා ටිකත් ඔක්කොම වඩලා එතකොට මේ කියන මේ පාලි පාඩේ තියෙන සියලුම අර්ථයන් අපිට අහු වෙනවා. සම්පූර්ණ වෙනවා. එහෙම තමයි අපි මෛත්‍රී භාවනාව වඩන්නේ. ඒතර මෛත්‍රී භාවනාව වඩන්න අපි කාටද මුලින්ම තමයි. තමන්ට වඩලා තමන්ගේ හිතේ ඒ කියන ಗುಣධර්ම වැඩුණාට පස්සේ ඒ මොනවාද ඒ ಗುಣධර්ම? හිතේසී භාවය, මිත්‍රශීලී භාවය, තෙත ගතිය,
මෘදු ගතිය, කර්මඤ්ඤ ගතිය, ප්‍රභාස්වර ගතිය, සැහැල්ලු ගතිය, මෘදු ගතිය. ඒ කියන්නේ මේ ಗುಣධර්ම ටික වැඩුණාට පස්සේ තමයි අපි සියලු ඒ කියන්නේ මාගේ හිතවත් වූ සත්‍යයන්ට පතුරවන්නේ. එහෙම නැතුව මේක දැන් කරලා ඊළඟට ඒක පතුරවන්නේ දැන් ඇති දැන් ඊළඟට ඒක යනවා. එහෙම මාරු කර කර ගියාට හිත ඒකාග්‍රතාවයකටපත් වෙන්නේ එකම අරමුණේ ටිකක් ඉන්න ඕනි, බැස ගන්න ඕනි. බැසගත්තට පස්සේ තමයි අර ಗುಣධර්ම ටික වැඩෙන්නේ. මොකද දැන් ස්වභාවයෙන් ප්‍රകൃතියෙන් තියෙන්නේ මේ හිත নানা ප්‍රකාර අරමුණු වල තියෙන්නේ නේ. ඒක ඒකාරම්මණයකට එක අරමුණකට ගන්නවා කියන එක ලීසි නෑ. එතකොට මොකක්ද දැන් මේ මෛත්‍රිය මම වයින් න ගෙදර මතක් වෙලා ගේ ගැන කල්පනා. අරයා මොනවා කරනවද? දැන් මෙයා මොනවා කරනවද? අරයා ගිහිල්ලා ආවත් දන්නේ. එතකොට දැන් ඒව කල්පනා වෙනවනම් මොකද්ද කරන්න ඕනේ අපි? ඒව නොසලකා හරින්න ඕනේ. ඒව මග හරින්න ඕනේ. ඒව ගන්න හොඳ නෑ. පැත්තකින් තියලා දාන්න, අතහැරලා දාන්න. කළා අර අරමුණේම සිත නැවත නැවත පුන පුනා මෙනෙහි කරන්න. නැවත නැවත පුන පුනා තියන්න. නැවත නැවත පුන පුනා ඒකේ රඳවන්න. ඒක දිගටම අරගෙන යන්න. එහෙම යනකොට මොකද්ද වෙන්නේ? මේ හිතේ තියෙන බොරගතිය ඇති කරන මේ පංච නීවරණ ධර්ම නේ හිත කිලිටි කරන පංච නීවරණ ධර්ම ප්‍රඥාව දුබල කරන සිතේ උපක්ලේශ වශයෙන් ක්‍රියාත්මක වෙන මේ පංච නීවරණ ධර්ම සුද්ධ වෙනකොට මොකද්ද වෙන්නේ? සුද්ධ වෙනකොට මොකද්ද වෙන්නේ? සිත පිරිසිදු භාවයටපත් වෙනවා. සිත පිරිසිදු වෙනකොට තමයි සිත ප්‍රබෝධමත් වෙන්නේ, පිනා යන්නේ. හදයන් පුනාතීති පුඤ්ඤං. අන්න සිත පිරිසිදු වෙනකොට පින සතුරු භාවයටපත් වෙනවා. ඒක අපිට මිල කරලා ගන්න පුළුවන් දෙයක්ද? නෑ. වස්තු සප සම්පත් තිබුණොත් ඒක ලැබෙන දෙයක්ද? නෑ. ඒකට එහෙනම් අපිට මොකක්ද අවශ්‍ය වෙන්නේ? සිතේ පාරිශුද්ධ භාවය. සිතේ පාරිශුද්ධ භාවය තමයි අවශ්‍ය වෙන්නේ. සිතේ පාරිශුද්ධ භාවය ලබා ගන්න අපි කොහොමද? මේ වගේ කුසල අරමුණක සිත රැඳවීමෙන්. කුසල අරමුණක සිත තිබීමෙන් තමයි සිතේ පාරිශුද්ධ භාවය හටගන්නේ. ඒකට තමයි අපි මෛත්‍රිය ආදී භාවනා වඩන්නේ. එහෙනම් දැන් අපි මෛත්‍රී කර්මස්ථානය පිළිබඳව සාකච්ඡා කළා. දැන් අපිට තියෙන්නේ භාවනා වශයෙන් වැඩි. අපි සාමාන්‍ය මෛත්‍රී කරන්න ඉස්සෙල්ලා අපි මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. බුදු ගුණ වඩනවා. නේ? බුදු ගුණ වඩන්නේ කොහොමද? ඉතිපිසෝ කියන්නේ ගුණ වශයෙන් ගන්න. මොනවාද ඒ ගුණ? අරහං ගුණය, සම්මා සම්බුද්ධෝ, විද්‍යාචරණ සම්පන්න, සුගතෝ, ලෝකවිදු, අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති, සත්තා දේව මනුස්සාන, බුද්ධෝ භගවා. ඒක ආරෝහණ විදියට. අවරෝහණ විදියට ගත්තොත් භගවා, බුද්ධෝ, සත්තා දේව මනුස්සාන, අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති, ලෝකවිදු, සුගතෝ, විද්‍යාචරණ සම්පන්න, සම්මා සම්බුද්ධෝ අරහං. ඒ වගේ ආරෝහණ අවරෝහණ විදියට ගන්න. එහෙම අවරෝහණ විදියට ගන්න බැරි වුණොත් ආරෝහණ විදියට පුරුදු වෙලා පසුව ටික ටික අවරෝහණ විදියට එදිනදා ජීවිතයේදී නිකන් ඉන්න ගමන් මෙනෙහි කරලා පුරුදු වෙන්න. එතකොට මේ ಗುಣ වශයෙන් යම් මට්ටමකට දැනගන්න ගුණයන් එකක දෙකක වගේ අර්ථයක්. දැන් අපි ගත්තොත් අරහං කියන ගුණයේ අර්ථය මොනවද තියෙන්නේ? රහසින්වත් අනරගල කිව්වකම අරහං කියනකොටම ඒක එන්න ඕන එකට. එහෙම නැතු අරහං කියලා ඒ ගුණය මොකද්ද දන්නේ නැහැ කිය කල්පනා කර කර හිටියොත් මොකද්ද වෙන්නේ? ඒ අරමුණ මානසිකාරයේ සිත විසිරෙනවා. එහෙම බෑ. Tamanda සරල අර්ථයක් ගන්න ඕනේ. දැන් අරහං කියනකොට ටක් ගාලා එනවා මේ අරහං කියනකොට. ඒ කියන්නේ අපි පාණාතිපාතා වේරමණී කියනකොට ඒ අර්ථය ටක් ගාලා එනවනේ එකවර. ඒ වගේ මේකත් එහෙම පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැන්ට ගුණ ටික විතරක් මෙනෙහි කරගෙන යන්න. පස්සේ අර්ථයක් මතක තියාගන්න. තව මොනවාද අරහං කියන එක? ඔව් ඉතින් හැමෝට එකක් විතරක් මතකද? ඔව් නැත්තම් ඔක්කොම ඉන්නේ නැහනේ. මොකද ඒ අනිත් තුන කල්පනා කරනකොට අර යන්න තියෙන එක මෙහෙ නතර වෙනවා. ඔව් අරහං ඒක ගත්තා නම් දැන් ඔය සියලු මොකද්ද? රහසින් කවනොකලසේක. නැත්තම් සියලු ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වලට සුදුසු බැවින්ද. සියලු කෙලෙස් මල සුදුසු වේ. අරහං
සම්මා සම්බුද්ධ කියලා කියන්නේ මොකද්ද? ඔව්. හරි. සියලු සත්‍ය ධර්ම අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ. සියලු සත්‍ය කියලා කියන්නේ මෙතන චතුරාර්ය සත්‍ය ධර්මය තමයි එතන අදහස් කරන ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ විද්‍යාචරණ සම්පන්නෝ. එතකොට විද්‍යාව තියෙනවා චරණය තියෙනවා. අෂ්ට විද්‍යා සහ 15 චරණ ධර්ම වලින් යුක්ත වෙනවා. නේද? ඒකෙන් සමන්නාගත වූ බැවින් විද්‍යාචරණ සම්පන්න. සුගත යහපත් ගමනේ සහ කතා විලාසයකින් යුක්ත වෙන බැවින් සුගත. ලෝකවිදු මුළු ලෝකයම අතබුලක්සේ මේ අතට ගත්තාසේ අවබෝධ කරගන්න. අනුත්තර පුරුෂ ධම්මසාරති. නෑ අන් අයට නොවැළැක්විය හැකි අය වැළැක්වීමේහි අන් අයට වඩා දක්ෂ වූ බැවින්. කවුද ඒ වගේ අංගුලිමාල, නාලාගිරි, ආලවක, බක බ්‍රහ්මයා, තව අංගුලිමාල, සච්චක ඒ වගේ අය තමයි দমনය කළේ. සත්තා දේව මනුස්සාන සත්ත්ව දෙවි මිනිස්සුන්ට අග්‍ර වූ බැවින් නේ සත්තා දේව මනුස්සාන. බුද්ධෝ සත්‍ය අවබෝධ කළ බැවින්ද කර වූ බැවින්ද අවබෝධ කරලා අවබෝධ කර වූ බැවින්ද බුද්ධ. භගවා සියලු ප්‍රජාවන්හි ගෞරවයට ප්‍රාප්ත වූ මාර ප්‍රජාවේ, බ්‍රහ්ම ප්‍රජාවේ, දිව්‍ය ප්‍රජාවේ, මනුෂ්‍ය ප්‍රජාවේ, යක්ෂ ප්‍රජාවේ හැම උන්වහන්සේ ගෞරවයට ප්‍රාප්ත නේද? ඉතින් ඒ නිසා අපි එහෙම ಗುಣ වශයෙන් අරගෙන මෙනෙහි කරනවා. මෛත්‍රී ඊළ පස්සේ වඩනවා. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේ ශරීරයේ පිළිකුල මෙනෙහි කරන. ඒකට අපි මොකද්ද කියන්නේ? කායගත සති භාවනාව කියලා. කායගත සති භාවනාව. කෙස් ආදී කුණප කොටස් පහක් අරගෙන ඒකට අපි කියන තච පංචක කර්මස්ථාන කියලා. ඒ කියන්නේ කෙස්, ලොම්, නියපොතු, දත්, සම්. ඒක අරගෙන ඒක පිළිකුල මෙනෙහි කරන කෙටි ක්‍රමයක් තියෙනවා, දීර්ඝ ක්‍රමයක් තියෙනවා. ඒක අපි පස්සේ සාකච්ඡා කරමු. ඊළඟ වර ඒක කායගත. ඊළඟ මරණානුස්සති භාවනාව වඩනවා. මේ තමන්ගේ ජීවිතයේ මේ වෙන අවසාන ඉරණම පිළිබඳව අපි සාකච්ඡා මේක භාවනා වශයෙන් වඩනවා. ඒකට අපි කියනවා ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද මරණය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන් නොකෙදී නොසිදී නොබිදී පවත්වාගෙන යන ශක්තිය යම්කිසි දවසක බිඳිලා යනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද මරණය නැත්නම් මරණයටපත් වෙනවා කියලා කියනවා. මරණයේ තියෙන ප්‍රභේද ගණනාවක් අහලා තියෙන නේ. ක්ෂණික මරණය තියෙනවා, සම්මුති මරණය තියෙනවා, සමුච්ඡේද මරණය තියෙනවා. දැන් ඔය අපි කතා කරේ ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද මරණය. සම්මුති මරණය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය අපි සම්මුති වශයෙන් කතා කරනකොට කියනවා මේ අහවල් ගෙදර මිනිස්සයා මලා. අහවල් ගමේ මිනිස්සයා මැරිලා. අර ගෑනු කෙනා මැරිලා. පිරිමි කෙනා මැරිලා. ගස මැරිලා. ලෝභය මලා කියලා අපි එහෙම කියන්නේ මොකද්ද? සම්මුති වශයෙන්. ව්‍යවහාරික වශයෙන් කියනවා. ඊට පස්සේ අපිගේ සමුච්ඡේද වශයෙන් මරණයක් තියෙනවා අපිට. අපිට තියෙනවද සමුච්ඡේද මරණය? අපිට නෑ. කාටද තියෙන්නේ සමුච්ඡේද? රහතන් වහන්සේලා සියලු කෙලෙස් මල දුරු කරපු වෙලාවේ මේ මාර්ග චිත්තයෙන් නිර්වශේෂ වශයෙන් ප්‍රහාණය කරාට පස්සේ සමුච්ඡේද මරණයට කෙලෙස් ප්‍රහාණයකටපත් වෙනවා. කෙලෙස් ප්‍රහාණය. සියලු කෙලෙස් ප්‍රහාණයටපත්. නිර්වශේෂ වශයෙන් ප්‍රහාණය. එන්නේ ඒකට කියනවා සමුච්ඡේද මරණය කියලා. තව මොකද්ද තියෙන මරණය? ක්ෂණික මරණය. ක්ෂණික මරණය නම් අපිට මේ වෙලාවෙත් ඇති වෙනවා. අපි දන්නේ නැහැනේ. විදර්ශනා භාවනා කරොත් තමයි තේරෙන්නේ. ඇයි? සිතක් ක්ෂණයක් පාස ඇති වෙලා නිරුද්ධ වෙලා යනවා. මේ රූප කලාප ක්ෂණයක් පාස ඇති වෙලා නිරුද්ධ වෙලා යනවා. නේද? ඒකට අපි කියනවා ක්ෂණික මරණය කියලා. ওই මරණය ප්‍රධාන ප්‍රේත. ඊට පස්සේ ඔය ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණ මෑනියෝ කිව්ව නිසා ඒකේ තියෙනවා කාල මරණ, අකාල මරණ කියලා කොටසක්. කාල මරණයට තමයි යෙදෙන්නේ ඔය ආයුක්කේ මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය කියලා. අකාල මරණයට යෙදෙනවා උපච්ඡේදක මරණය කියලා. ඉතින් ඕවා අපි ඉස්සරහට අපි ඒක සාකච්ඡා කරමු. මොකද අපි හැමෝම මැරෙන්න ඉන්න කට්ටියනේ. ඒ නිසා අපිට දැන් බැලුවාම දැන් වයසට ගියාට පස්සේ නේද කට්ටිය ආයුෂ අඩුයි. කොහොම අල්පේ දැන් තියෙන්නේ අපිට ජීවත් වෙන්න. එතන අපි ඊළඟට උපතක් කරා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්න වෙනවා නේ. යන්න කැමතිද?
යන්න කැමතිද? යන්න කැමති නේ? කැමති? යන්න කැමති? නැවත උපතකට දැන් මේ ස්වභාවයෙන්ම ඉපදෙන්නේ මේ ස්වභාවයෙන්ම උපදින්නේ ආ ඒක තමයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කියන්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්නේ. එතකොට ඒ ගියාට පස්සේ අපි දැන් තිරිසන්ගත අපායක ඉපදුනොත් බැරි වෙලා හරි ඒ තිරිසන්ගත සත්ත්වය ඉඳුල් ආහාර ගන්නකොට ඒ ඇඟේ ඇති වෙන කුෂ්ඨ ආදී රෝග වලට බෙහෙත් කරන්න කාටවත් කියන්න තේරෙන්නේ නැහැනේ. ඒකෙන් අනිත් සත්තුන් ආහාරය කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මරාගෙන හරි කනවනේ. ඒක සතුටක්ද දුකක්ද? දුකක්. එතකොට මේ නැවත නැවත තමන්ගේ පස්සෙන් ඇවිල්ලා කර්ම විපාක දෙන එක සැපද්ද දුකද්ද? දුක. එහෙනම් ඒක නැති කරගන්න තියෙන එකම විකල්පය මොකක්ද? නිවන් දැකීම තමයි ඒකට තියෙන එකම විකල්පය. නැත්තම් තමන් කොච්චර මේ ජීවිතේ හොඳට හිටියත් තමන් පෙර සංසාරේ කරපු කර්ම තමන්ට ඇවිල්ලා ඒකව පරිසම් වෙනවා. ඒක නැති කර ගැනීම තමයි මේ අපි නිවන් දැකීම කියන එක. නිවන කියන්නේ මොකද්ද? වාන නැමැති තෘෂ්ණාවෙන් මිදුනේ නම් නිවනයි. වාන නැමැති තෘෂ්ණාවෙන් මිදුනේ නිවනයි. ඒ නිවනේ මොකද්ද? ඒ තියෙන සැපය මොකද්ද? එතන දැන් මුකුත් නැහැනේ. එතන තියෙන්නේ පරම ශූන්‍ය භාවයක්. එතන තියෙන්නේ පරම ශූන්‍ය භාවයක්. ඇයි ඉතින් ඒක සැපයි කියලා කියන්නේ අපි? නැවත උපදීමක් නැහැ. ජරාවටපත් වීමක් නැහැ. ව්‍යාධියටපත් වීමක් නැහැ. මරණයටපත් වීමක් නැහැ. ශෝකයක් නැහැ. ඒ කියන්නේ ඥාති ව්‍යසන භෝග ව්‍යසනයෙන් වූ මහත් දුකක් නැහැ. පරිදේවය කියන්නේ පපුවට ගහලා අඬාගෙන කලන්ත දාලා වැටිගෙන මැරුණා මෙයා මැරුණා කියකේ එහෙම ස්වභාවයක් නැහැ. ඊට පස්සේ දුක්ඛ ඒ කියන්නේ දුක කියන්නේ මොකද? කායික දුක. හිසේ රුදාව, ඇඟේ පතේ අමාරුව, ලෙඩ රෝග, ඕවා මේවා ඒවා මොකුත් නැහැ. ශෝක පරිදේව කියලා කියන්නේ ශෝක දෝමනස්සය කියලා කියන්නේ. දෝමනස්සය කියලා කියන්නේ මොකද? මානසික දුක. කායික දුක නෑ ඒක නෙමෙයි. මානසික දුකක් තියෙනවා. ඒ කියන්නේ කය දුක තමන්ගේ කරගැනීම යෑමේදී මමත්වයේ තුලින් ගන්න යනකොට ඒක මානසිකව තමයි. ගොඩක් අය මානසිකවනේ දුක් විඳින්නේ. ඒකත් නෑ. දුක්ඛ දෝමනස උපායාසය කියන්නේ අර සුසුම් හෙලීම කියන එක. අයියෝ කියන තමන්ට කරගන්න. හරි මොකක් හරි කියලා කල්පනායි. ඒ වනේ. ඊට පස්සේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නෑ. දැන් අපිට ප්‍රිය අය ඉන්න ඒගොල්ලෝ මැරිලා යනවා. වෙන් වෙලා යනවා. ඒතකොට අපිට දුකක්. ඒ දුකක් නෑ. අප්‍රියයන් හා එකට ළඟින්න ලැබීම නැති වෙලා යනවා. ඒකත් නැති වෙලා යනවා. ඊට පස්සේ තමන් කැමති දේ නොලැබීම කියන ප්‍රශ්නෙත් නැති වෙලා යනවා. අවසානයේ කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය නිසා අපට හට ගන්නා වූ මේ දුක් පොදියම අපට නැති වෙලා යනවා. ඒක පරම ශූන්‍ය සැපසහිත ස්වභාවයක් තියෙනවා කියලා කියන්නේ. පංචස්කන්ධයක් ඇතිව ඉපදුනොත් අනිවාර්යයෙන්ම දුක මේ අපි පස්සෙන් එනවම තමයි. ඒ විපරිණාමයට වෙනස් වීම ලෝක සනාතනික ධර්මයක්. කොහොම කරත් වෙනස් වෙනවා. මේ තියෙන රූපේ දැන් පොඩි කාලේ තිබුණ රූපේ නෙමෙයිනේ දැන් තියෙන්නේ. තව ටිකක් කල් යනකොට තවත් වැහැරලා යනවා. ඒ නිසා මේ නිවන් දකින්න නම් අපි මොකද්ද කරන්න ඕනි? මාර්ගය වඩන්න ඕන. හොඳට වඩන්න ඕන. හොඳට හිත පුරුදු කරන්න ඕන. භාවේති කියන අර්ථයෙන් තමයි භාවනාව වඩන්නේ. භාවිතා බහුලී කතා කියන. මේ නිකං භාවනාවක් අද කළා ඊට පස්සේ ගෙදෙට් වෙලා ඔහි ඇඳට වෙලා කල්පනා කර එහෙම ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. අද වැඩනවා නම් අප්‍රමාදීව දෛනිකව උදේ හවස ඒ භාවනා වඩන්න උත්සාහ කරන්න. එහෙම කරොත් එයාට වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා මේ කියන ගුණධර්ම ටික වඩා ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අරකට සාපේක්ෂව එයා දිගින් දිගටම සසරේ නිවන් දකින්න තියෙන කාලය ටිකක් දික් වෙනවා. ඉක්මන් අප්‍රමාදී කෙනාට එයාට ඉක්මනට නිවනට යෑමේ හැකියාව ලැබෙනවා. දැන් මේ ජීවිතය තුළදී අවශ්‍ය කියන කාරණා ටික සම්පාදනය කරගත්තොත් මතු ජීවිතයට ගියාම එහෙදී එයාට නිවන් දකින්න අවශ්‍ය සාධක සියල්ල තමන්ට ඉක්මනටම ලැබෙනවා. අබල දුබල වයසට ගියාම මේ කරන්න අමාරුයි. වයසට යන්න පෙර මට මොන භාවනා කරන්න හයිය නැහැ.
හිතේ සිහිය නැහැ. ලෙඩ නිසා සමහරක් අයට අමතක වෙන ප්‍රශ්න. ඒ භාවනා කරන කායික දුබලතා, මානසික දුබලතා තියෙනවා. ඒවත් එක කරන්න අමාරුයි. අපි එතකොට කුසලයක් කරත් විනක් කරත් මොන දේ කළත් අපි නිවන අරමුණු කරලා කරනවා. නිවන අරමුණු කරන්නේ නැතිව අපි මතු සැප සම්පත් බලාපොරොත්තුෙන් අපි දන් දෙනවා නම් එතකොට මොකද්ද වෙන්නේ? පුඤ්ඤාභි සංස්කාරය බවට පත් වෙනවා. ඒ කියන්නේ සසර සැප ලැබෙනවා ලෞකිකව, නමුත් නිවන ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ උතුම් සැපය ලබා ගැනීමට බැරි වෙලා. ඒ ගිහිල්ලා තවත් තණ්හාව වැඩි කරගත්තොත් ඒ තැන් වලට කියලා දිව්‍ය තලවල් වලට වගේ ඊට පස්සේ එතනින් චුති වෙලා වැටෙන්නේ කොහේ හරි දින්න දුගතියකට. දානයක් දීලා අවසානයේ සීලම දෙනා ප්‍රාර්ථනා කරන්න ඕනි මේ පූජා වස්තු සමූහය තව ස්වල්ප මොහොතකින් අනිත්‍යත්වයට පත් වෙන්නාසේ සීල සංස්කාර ධර්මය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඔවුන්ගෙන් මිදුණා වූ නිර්වාණය ඒකාන්ත සැපය. විමුක්තියට හරව ගන්න ඕනේ. එහෙම හරව ගත්තේ නැත්නම් වෙන්නේ පුඤ්ඤාභි සංස්කරණය. කර්මක්ෂය වෙන්නේ නැහැ. තව කර්මය සකස් වෙනවා. මේ විපාක ලැබෙන ප්‍රතිඵලය ලැබෙන. ඒ නිසා කර්මක්ෂය වෙන විදිහට අපි මේ හැම කරන භාවනා කරත්, සිල් රැක්කත්, දන් දුන්නත් ඒක සකස් කරගන්න ඕනේ. ඒකත් හොඳට මතක තියාගන්න. නැත්නම් සමහරක් අය සිල් රකින්නවා ගිහිල්ලා මෙහි දුකයි. ගොඩක් වයසක අම්මලා හැම ඉන්නවා. මෙහි දුකයි. දේවනිකායක් බලාපොරොත්තුෙන් එහෙට ගියාම සැපයි කියලා හොඳට පන්සිල් දෙනවා, පොයිට සිල් ගන්න. ඒ ඇවිල්ලා ටික හරියට කරගන්න අමාරුයි ඒගොල්ලන්ට. සිහිය මදි. ඉතින් අරමුණ අරකයි. දේවනිකායක් බලාපොරොත්තුෙන් සිල් ගන්න. ඒගොල්ලන්ට මොකක්ද අපි කියන්නේ? පුඤ්ඤාභි සංස්කරණය. පින සකස් වෙනවා මතු විපාක දෙන්න. මතු විපාක දෙන්න නිවනට නෙමෙයි. එයා දැන් අපි හිතමු රහත් නොවි එයා අපි හිතමු දැන් එයාට රහත් වෙන්න බැරි වුණා ඒ නිසා ඉපදෙනවා. හැබැයි එයා ප්‍රාර්ථනා කළ සිල් රැකලා තියෙන්නේ නිවන අරමුණේ. හැබැයි එයා මතු ජීවිතයට යනවා. ඒ ගියාම ඒ අර නිවන ප්‍රාර්ථනා කරපු නිසා එයාට ඒ පරිසරය ලස්සනට සකස් වෙනවා නිවන් දකින්න මාර්ගඵල ලබා ගැනීම. එයා හිතන්නේ නැති විදිහට එයාට ඒ අවශ්‍ය කාරණා සියල්ලම සම්පාදනය. එහෙමයි කරන්නේ. නැත්තම් අරයට ලැබෙන්නේ අර එක්කෝ යකඩ ගොඩවල් ටිකක්, ගෙවල් ටිකක් මේ පැත්ත තමයි ඔළුව දුවන්නේ. ඇයි? අර එයා බලාපොරොත්තුෙන් ඇවිල්ලා තියෙන සැප සම්පත්නේ. ඒ පැත්ත අර කෙටි සැපේ තමයි කල්පනාවෙන් උතුම් සැපේ නෙමෙයි. ඒගොල්ලන්ට තේරුම් ගන්න මානසික මට්ටමකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ නිවනම අරමුණු කරලා හැම පින් කුසල ධර්මයක්ම කරන්න. හොඳයි එහෙනම් අපි දැන් නවත්තමු. ත්වන් සරණයි.